හරි එනම් එකජගත්තුන ඇතර බයි හරි අරුට කොඩ්ඩේ දාමු චෝඩ්ඩනවා මේ එනම් මේ දැති ලැජ්ජවීන්ඩලන්නේ මොහ ප්‍රශ්තිපුත් එහෙම මියුත් කලාන්ඩ ෆැට් ගනන් අදින් ඉවරයි අද කම්පලිට්ලි හැමදම කියල දෙනවා එතකොට දැන් මුලින් දම්ම සිද්ධිය වෙන විදිිය කියන හින්දා සමාරිට හිත ඒව කියන්න අපරාධි කියලා හැබැයි මංගර කිව්ව වගේ මේ ස්ට්‍රක්ෂක වෙනසෙනවා හර ස්ට්‍රක්ෂක වෙනස්සෙනවා ඒකට හොඳ එක්සාම්පලක 2025 පේප එක 2025 දැන් අර මං ඔයාලට ගානක් දාලා තිබ්බනේ ඔයාලට දාලා තිබ්බ ගාන වල 2025 LL පේප එකේ ගානක් හරිද හැබැයි ඊට කලින් කිසිම අවුරුද්දක ඔය විදියට නෙමෙයි තිබ්බේ වෙනස් විදියට තමයි ෆැට් ගණන් අහලා තිබ්බේ ඒ ඔක්කොම අද අපි කතා කරමු හරිද ඒතර කතන්දරේ එතනින් ඉවරයි ඒ හින්දා මං ඔයාලට මුලින්ම කියනවා ඕක පිටිපස්සේ තියෙන සිද්ධිය මොකක්ද කියලා කියන්නේ සිරාටම කම්පියුටර් ඇතුලේ ඕක වෙන්නේ කොහොමද කියලා මං කියනවා හරිද මේකයි කතන්දරේ කෙටියෙන් හරිද ඒතර ඕන වෙලාවක මේ අන්මියුට් කරලා ටග් ගාලා අහන්න ආයේ ලැජ්ජ වෙයි ඉන්න කල නැහැ දැන් මෙහෙමනේ අපේ කම්පියුටර් එකේ අපේ කම්පියුටර් එක ඇතුලේ අපේ ෆිල්ම් ටික අපේ ගේම්ස් ටික වගේ අර පර්සනල් ඩේටා ටික දාලා තියාගන්න ඩිවයිස් එක ඇවිල්ලා ප්‍රධාන ඩිවයිස් එක ඇවිල්ලා අපේ හાર્ඩ් ඩිස්ක් එකනේ අපේ කම්පියුටර් එක ඇතුලේ හાર્ඩ් ඩිස්ක් එක තියෙනවා එතකොට කියන්නේ අපි මේම ගිහලා මේ මෙතන මේ අපේ ඩේටා ටික දාලා තියෙන තැන ඒක හાર્ඩ් ඩිස්ක් එකනේ හાર્ඩ් ඩිස්ක් එක හරිද ඒතර ඔයාලා දන්නවා ඔය හાર્ඩ් ඩිස්ක් එක ඇතුලේ අර කැලි බෑලි ගොඩක් තියෙනවා කියලා ඕකේ අර රවුමට තියෙනවා මොනවද මේ ප්ලැටර් එක එහෙම නැත්නම් තැටිය තියෙනවා. ඒතර ඔය තැටියේ තමයි data තියෙන්නේ කියන එකක් දන්නවා. හරිද? ඔය තැටි වල තමයි data දාලා තියෙන්නේ. මම ගන්නවා ඔය තැටියක් එළියට. මෙන්න මෙහෙම. හරිද? මොන මම තැටියක් අරගත්තා. මේ විදිහට එතකොට ඔය තැටිය ගත්තම මේ ඕකේ තනිකර මේ කෑලි වලට කඩලා තියෙන්නේ. හරිද? කෑලි කඩලා තියෙන්නේ. කියන්නේ මුලින්ම අපි ගත්තොත් ඔය තැටියේ තියෙනවා මෙන්න මේ විදියට මේ අපි කියනවා මේ ට්‍රැක්ස් කියලා කියනවා. පොඩ්ඩක් ඉන්න. හරිද මෙන්න මෙහෙම sorry. පෙර ටිකක් කොපි sorry. වෙන රොමක. මෙන්න මෙහෙම මේ තියෙනවා ට්‍රැක්ස් හරිද? ට්‍රැක් තියෙනවා ට්‍රැක් හරිද ට්‍රැක්ස් ට්‍රැක් තුනකට කඩලා තියෙන මම තුනකට කඩලා තියෙන්නේ ට්‍රැක් ඕන තරම් තියෙන පුළුවන් ඊට පස්සේ මේවා බෙදලා තියෙනවා මෙන්න මෙහෙම මේ මම ඉරිටියක් ගහන්නම් දැනට හරිද ඉරිටියක් ගහන්න මෙන්න මේ විදියට බෙදලා තියෙනවා මම මේ එන ෆුල් සිද්ධියම කියන්නේ එතකොට ඔයාලට කොහෙන් ඇහුවත් මේ කොයි විදියට ඇහුවත් උත්තර දී ගන්න පුළුවන් ලෙවල් එකට තමයි කියන්නේ. එඳා හෙනම අවධානයෙන් කතන්දරය ආන් ඉන්න තේරුම් නැත්නම් නැති පොට්ටක් ගාලා කියන්න ඕනේ. හරි. මම ওই විදියට කෑලි වලට කඩාගත්තා. එතකොට අපිට හම්බෙනවා හරිද? අපිට හම්බෙනවනේ මේ මෙන්න මේ වගේ කෑලි. හරිද? අපිට මෙන්න මේ වගේ කෑලි හම්බෙනවා. මෙතින් කෑලි ඇත්තම කතාව ඕවත් කොයිට වඩා ගොඩාක් පොඩි කෑලි හරිද අනික සමාන කෑලි වලට තමයි බෙදලා තියෙන්නේ මම මේ රූපය ඇන්දර පස්සේ මෙහෙම සෙට් වුණාට මේව ඇත්තටම සමාන කෑලි වලට තමයි කැඩෙන්නේ කොහොමද මේ එක කෑල්ලකට අපි කියනවා සෙක්ටර් එකක් කියලා හරිද කැටිත්තක් කියලා කියනවා කැටිති තමයි මේ තියෙන්නේ හරිද සෙක්ටර් එකක් කියලා කියනවා එහෙම නැත්නම් කැටිත්තක් කියලා කියනවා කොහොම හරි ඔය කැටිති වල තමයි ගිහින් අපේ data ටික ඔක්කොම ස්ටෝර් වෙලා තියෙන්නේ හරිද මේ ෆිල්ම් වෙන්න පුළුවන් ගේම්ස් ටික වෙන්න පුළුවන් ඔය ඔක්කොම ටික මේ ස්ටෝර් වෙලා තියෙන්නේ ඔය කැටිති වල ගිහිල්ලා හරිද එතකොට අපි හිතමුකෝ හරි ඔයා ෆිල්ම් එකක් දැම්ම කියලා හිතන්නකෝ එතකොට ඊට කලින් මේ කැටිත්තක් එහෙම නැත්නම් සෙක්ටර් එකක් ගත්තම සාමාන්‍යයෙන් ඒකට සයිස් එකක් තියෙනවා සාමාන්‍යයෙන් 4KB තමයි තියෙන්නේ හැබැයි ඒක වෙනස් වෙන්න පුළුවන් ඩිවයිස් එකෙන් ඩිවයිස් එකට හાર્ඩ් ඩිස්ක් එකෙන් හાર્ඩ් ඩිස්ක් එකට වෙන්න පුළුවන් එහෙම නැත්නම් මේක ඇත්තටම හાર્ඩ් ඩිස්ක් වලට විතර නෙමෙයි පෙන් එකක් ගත්තත් ඒ කියන්නේ අපි data දාලා තියාගන්න normal pen drive එකක් ගත්තත් memory card එකක් ගත්තත් ඔය ඔක්කොම අදාළ දෙයක් මේක කොහොම හරි ඔය එක කෑල්ලක් 4KB තමයි සාමාන්‍යයෙන් තියෙන්නේ හැබැයි ඒක ඉතින් 2KB වෙන්න පුළුවන් එහෙම නැත්නම් 8KB වෙන්න පුළුවන් KB 16ක් වෙන්න පුළුවන් ඒක අපි දන්නේ නැහැ ඒක ගාණි කියනවා 4KB තමයි එක කෑල්ලක් කියලා කොහොම හරි ඉතින් එක කෑල්ලක් 4KB නම් ඉතින් මේ ඔක්කොම 4KB තමයි මේ ඔක්කොම 4KB තමයි සයිස් එක සෙට් වෙන්නේ රයිට් එතකොට අපි හිතමු ඔය ෆිල්ම් එකක් ගෙනල්ලා ඔයගේ හાર્ඩ් ඩිස්ක් එකට දානවා කියලා හරිද එතකොට ෆිල්ම් එකේ සයිස් එක අපි ගමුද දැන් බොරුවට නිකන් බොරුවට කියන්නේ හරිද ෆිල්ම් එකේ සයිස් එක අපි ගමු KB 20යි කියලා හරිද එක කැටිත්තක් ගත්තම KB 4යි කිව්වනේ කවුද ගියේ
කවුද ගියේ කේෂණීනේ ෂුවර් එකට සිග්නල් ගේස් මම සිග්නල් කේස් එකකට මොකක් හරි කිව්වද කේෂණී ආවනේ හරි එතකොට මේ ඉතින් මං කී හිටියේ ඔන්න එක කෑල්ලක් අපි 4KB කියලා ගමු කිව්වා එක කෑල්ලක් 4KB කියලා ගමු කිව්වා ෆිල්ම් එකේ සයිස් එක KB 20යි කියලා හිතන්න කියලා කිව්වා එතකොට ෆිල්ම් එකේ සයිස් එක KB 20ක් හින්දා අපිට කෙලින්ම මෙහෙම හතර කෑලි මෙච්චරක් පුරවන්න වෙනවා 1යි 4යි හරිද දැන් කීයද 8යි හරිද දැන් කීයද 12යි දැන් කීයද 16යි දැන් කීයද 20යි අන්න ගානට ෆිල් වුණා හරි ගානට ෆිල් වෙලා තියෙනවා හරි ඔහොම තමයි කතන්දරේ තියෙන්නේ එතකොට මේ හරි ෆිල්ම් එක දාගත්තා ෂේප් ෆිල්ම් එක දාගත්තා ඊට පස්සේ අපි හිතමු ඔයා මේකට ගෙනල්ලා දාගන්නවලු ඔය වගේම තව මොකක් හරි ගේම් එකක් ගෙනල්ලා දාගන්නවලු ගේම් එකේ සයිස් එක KB 40යිලු හරිද ගේම් එකේ සයිස් එක ටිකක් ලොකුයි KB 40යිලු එතකොට එක කෑල්ලක් KB 4ක් හින්දා එක කෑල්ලක් KB 4ක් හින්දා ඔයාට කෑලි 10ක් පිරෙනකන් ගේම් එක ස්ටෝර් කරන්න වෙනවා හරිද මම මේ විදිහට කෑලි 10ක ගේම් එක දාගන්න ඔන්න 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි ඔන්න අපි ගේම් එක දාගත්තා හරිද දැන් ඔයාගේ හાર્ඩ් එකේ ටික ටික ඉඩ පිරෙනවා දැන් හරිද ටික ටික ඉඩ පිරෙනවා තව ඔයාට ඉඩ තියෙන්නේ අපි ගාන හදලා බැලුවොත් තව ඔයාට ඉඩ තියෙන්නේ කෑලි 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9ක් හරිද එතකොට 4 වරක් 9 ගත්තොත් 39ක් තමයි දැනට 39 නෙමෙයි කීයද 39 වරක් අතර මතක නැහැ 35යි හරිද 35යි හරිද 35යි නේ නෑනේ 36යි හරිද 36යි එතකොට මේ KB 36යි දැනට ඔන්න ඉඩ තියෙන්නේ. හරිද? KB 36යි ඉඩ තියෙන්නේ අපේ hard disk එකේ. කොහොම හරි ඔයා හිතන්න ඔන්න තව මොකක් හරි ෆයිල් එකක්. හරිද? අපි ගමු තව ෆිල්ම් එකක් හෝ ගේම් එකක් හෝ මොකක් හරි ගමු. ඔයාගේ hard disk එකට දැන් දාන්න යනවලු. ඒකේ size එක අපි ගමු KB අපි ගමු KB 10ක් වගේ. හරිද? KB කීයද? KB 10යි. KB 10යි. KB 10යි. මට පොඩ්ඩක් කියන්න පුළුවන්ද මොකක්ද වෙන්නේ කියලා KB 10ක් දාගන්න ඕන වෙලා තියෙනවා. හරිද KB 10ක් දාගන්න ඕනලා තියෙනවා. අපේ hard disk එකට. මට පොඩ්ඩක් කියන්න කෑලි කීයක් ගන්න වෙයිද? එහෙම නැත්නම් sectors කීයක් ගන්න වෙයිද KB 10ක් දාගන්න? ටක් ගාලා මියුට් කරලා කියන ලැජ්ජෙන්න කල්නේ. KB 10ක ෆයිල් එකක් දාගන්න sectors කීයක් මට ගන්න වෙයිද? කො ටක් ගාලා KB 10ක් දාගන්න sectors කීයක් ගන්න වෙයිද කියලා මං අහන්නේ. කෝ ඉම්මන්ට ඒ දන්නේ කියලා හරි දාන්න chat එක වැටනේ 3යි කියලා කේෂණී කියනවා අනිත් අය ඕ ගායන් මියුට් කරලා කියලා දාන්න
කවුරු හරි මොකක් හරි කිව්වා හැබැයි ගැහුන්නේ. ඒක ඇහෙන්න කලින් ආයෙ මියුට් කරා. හරි හරි කල්පනී හරි හරි ඕ 3යි. ඇයි 3ක් ගන්නේ? දැන් සයිස් එක KB 10යි. එතකොට 4 එකක් ගත්තොත් 4ක් හරි අවුලක් නෑ. තව එකක් ගත්තොත් 8ක් හරි අවුලක් නෑ. තව එකක් ගත්තම ඉතින් අපිට ගන්න වෙනවා තව එකක් ගන්න වෙනවා. ඉතින් 10ක් දාගන්න බෑ. හැබැයි මෙහෙමයි ඔය ගන්න අනිත් එකේ හරිද? ඔය ගන්න අනිත් එක සම්පූර්ණයෙන්ම ෆිල් වෙන්නේ නෑනේ. සම්පූර්ණයෙන්ම ෆිල් වෙන්නේ නැහැ. ඒකේ කෑල්ලයි සෙට් වෙන්නේ. ඒ කෑල්ලයි ෆිල් වෙන්නේ. කියන්නේ දැන් මෙතන KB 4යි, මෙතන KB 4යි 8යි. තව KB 2යි තියෙන්නේ. ඒතකොට දෙකක් මෙතන සෙට් වෙයි. මෙතන දෙකක් ඉතුරු වෙනවා. හරිද? මෙතන KB දෙකක් ඉතුරුයි. හරිද? මෙතන KB දෙකක් ඉතුරු වෙනවා. වැඩේ කියන්නේ මේ ඉතුරු KB දෙකට කරන්න දෙයක් නැහැ. කරන්න දෙයක් නැහැ කියන්නේ අඩුම ගානේ වෙන ෆයිල් එකක් ඇවිල්ලවත් මේක අස්සට රින්ගන්න බෑ. සෙක්ටර් එකක් මොකක් හරි ෆයිල් එකකට වෙන් කරගත්තා නම් ඒක ආයේ වෙන් කරගත්තම තමයි. වෙන ෆයිල් වලට ඇවිල්ලා මේ තියෙන චූටි ඩේ ආයේ රින්ගන්න බෑ. මෙන්න එතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් හරිද? දැන් KB 10ක් දාගන්න ඕන වුණ හින්දා කෑලි 3ක් ගන්න උනා. කෑලි 3ක සම්පූර්ණ ගාන KB 12යිනේ. ඇයි එක කෑල්ලක් KB 4 හින්දා. හරිද? හැබැයි ෆයිල් එක KB 10යි. හරිද? ෆයිල් එක KB 10යි. කරන්න දෙයක් නැහැ. ඉතින් මේ ඉඩ ඉතුරුයි. හරිද? ඕක ඇත්තටම අපිට ප්‍රැක්ටිකලි බලා ගන්න පුළුවන්. අපි මොකක් හරි ෆයිල් එකක් බලලා හරිද? මොකක් හරි ෆයිල් එකක් බලලා ඒකේ සයිස් එක අපිට බලන්න පුළුවන් නේ. ඔප්ෂන් වලට ගිහිල්ලා ප්‍රොපර්ටිස් වලට ගිහිල්ලා අපිට සයිස් එක බලා ගන්න පුළුවන්. හරිද? බලමු මට එක්සැම්පල් එකක් හොයාගන්න පුළුවන්ද? රයිට් පුළුවන්. හොයාගන්න. මේ බන් එක්සැම්පල් එක හරිද? මේ තියෙන්නේ Excel ෆයිල් එකක්. හරිද? Excel ෆයිල් එක සයිස් එක තමයි මම මේ දාලා තියෙන්නේ මෙතන. ඔයාලට පේනවද? ෆයිල් එකේ සයිස් එක KB 290යි. හරිද? ෆයිල් එකේ සයිස් එක KB 290යි. හැබැයි ඩිස්ක් එකෙන්, ඒ කියන්නේ අපේ හાર્ඩ් ඩිස්ක් එකෙන් වෙන් කරගෙන තියෙනවා මේ ෆයිල් එක තියාගන්න KB 292ක්. ඒ අර මං කියව කතන්දරේ තමයි. 292ක ඉඩක් වෙන් කරලා තිබ්බට ෆයිල් එකේ සයිස් එක 290යි. හරිද? ඒතර අපි අර ගත්ත එක්සැම්පල් එකෙත් අපි ඒ විදිහටම බැලුවොත් ෆයිල් එකේ සයිස් එක KB 10යි. හැබැයි ඒ ෆයිල් එක අපේ හાર્ඩ් ඩිස්ක් එකේ ස්ටෝර් කරලා තියාගන්න හાર્ඩ් ඩිස්ක් එකෙන් වෙන් කරලා තියෙනවා KB 12ම. කරන්න දෙයක් නැහැ ඉතින්. අර KB දෙක ඉතුරුයි. ඒ KB දෙක අතර වෙන ෆයිල් දාන්නත් බෑ. කොහොම හරි ඔය විදියට සෙක්ටර් එක ඇතුලෙන්, කියන්නේ සෙක්ටර් එකක් ඇතුලේ ඉඩ ඉතුරු වෙනවට අපි කියනවා අභ්‍යන්තර ඛණ්ඩනීකරණය කියලා. කියන්නේ ඉතින් ඇතුලෙන් කැඩිලා හරිනේ කතන්දරේ. අභ්‍යන්තර ඛණ්ඩනීකරණය ඇතුලෙන් ඉඩ ඉතුරු වෙලා සෙක්ටර් එක ඇතුලේ ඉඩ ඉතුරු වෙලා අභ්‍යන්තර ඛණ්ඩනීකරණය කියලා අපි කියනවා. හරිද? ඔන්න ඔකයි කතන්දරේ. එතකොට මේ ඔක පොඩ්ඩක් හරියටම කන්ෆර්ම් කරගන්න මම මෙහෙම ප්‍රශ්නයක් අහන්නම්. හැබැයි උත්තර දෙන්න වෙලා අපරාධේ ඉඳ උත්තර දෙන්න අන්මිට් කළා. මම මෙහෙම ප්‍රශ්නයක් අහන්නම්. අභ්‍යන්තර ඛණ්ඩනීකරණය ගැන හරියටම තේරුණාද කියලා බලන්න මම මෙහෙම ප්‍රශ්නයක් අහන්නම්. හිතන්න හරිද? හිතන්න මොකක් හරි ෆයිල් එකක් හරිද? මොකක් හරි ෆයිල් එකක් මේක ගමුකෝ. මොකක් හරි ෆයිල් එකක් තියෙනවලු මෙන්න මේ සෙක්ටර්ස් දෙක ඉල්ලගෙන තියෙනවලු ඒ ෆයිල් එකට. හරිද? මෙන්න මේ සෙක්ටර්ස් දෙක ඒ ෆයිල් එකට ඉල්ලගෙන තියෙනවලු. හරිද? මෙන්න මේ සෙක්ටර්ස් දෙකම ඒ ෆයිල් එක වෙනුවෙන් වෙන් කරලා තියෙනවලු. හරිද? එතකොට ඉතින් මම අහන ප්‍රශ්නේ තමයි මේ විදියට සෙක්ටර්ස් දෙකක් වෙන් කරගෙන ඉන්නවා නම් මේ ෆයිල් එක තියාගන්න ඔයා මට කියන්න මෙතනදී අභ්‍යන්තර ඛණ්ඩනීකරණයක් විය හැකි ෆයිල් සයිස් එකකට උදාහරණයක්. කියන්නේ ඔයා මට කල්පනා කරලා කියන්න මේ මම කිව්ව කතන්දරේදී, ඒ කියන්නේ සෙක්ටර්ස් දෙකක් සම්පූර්ණයෙන්ම අරගෙන තියෙන කතන්දරේදී අභ්‍යන්තර ඛණ්ඩනීකරණයක් වෙන්න පුළුවන් ෆයිල් සයිස් එකක් හිතලා මට කිව්වනම් හරි. අභ්‍යන්තර ඛණ්ඩනීකරණයක් විය හැකි සයිස් එකක් හරි ගොඩක් තියෙන්න පුළුවන්.
ඒකයි මං අහන්නේ අභ්‍යන්තර ඛණ්ඩනීකරණය විය හැකි සයිස් එකක් මොකක් කර එක උදාහරණයක් කිව්වනම් ඇති. කල්පනා කරලා බලලා. හැබැයි ටක් ගාලා. ඇහුන්නේ නැහැ. කවුද මේ කල්පනේ ඇහුන්නේ KB 6ක් KB 6ක්. තව මොනවද? තව කියන්න බලන්න. KB 6ක් කියලා උත්තර දෙනවා අනිත් අය. chat එකේ දාලාද? පුළුවන් නම් මේ unmute කරලම කියන්න මේ chat එකේ දාලා නෑ. ඉමට. කෝටසිනි මුකුත් කියන්නව නෑ. හතයි අම්මියුට් කරලා කියන්න මේ chat එක ආවද නැති කියන දන්නේ නැහැ. තව තියෙනවද කේෂනි? 5යි. right බලමු මේමයි. ඔව් කතන්දරේ හරි මම ඇහුවේ අභ්‍යන්තර ඛණ්ඩනීකරණයක් වෙන්න පුළුවන් සයිස් ටික මෙහෙමයි. මෙතන කෑලි දෙකක් අරන් තියෙන හින්දා වෙන්න පුළුවන් උපරිම ගන්න පුළුවන් උපරිම සයිස් එක KB 8යි. KB 8ම අරගත්තොත් ඇතුලෙන් ඉතුරු වෙලා නැති හින්දා අභ්‍යන්තර ඛණ්ඩනීකරණයට හේතුවක් නෙමෙයි KB 8. හැබැයි KB 7ක් වුණොත් KB 6ක් වුණොත් KB 5ක් වුණොත් එහෙම අනිවාර්යෙන්ම මේ ගන්න දෙවෙනි සෙක්ට් එකේ යම්කිසි ඉඩ ප්‍රමාණයක් ඉතුරු වෙනවා තමයි. ඒක හරි. KB 4යි කියන එක අපිට ගන්න බෑනේ. මොකද KB 4යි නම් ඉතින් එක සෙක්ට් එකක් විතරක් අරගෙන පාඩුවේ ඉන්නවනේ. එතන සෙක්ටර්ස් දෙකක්ම ගත්තේ අනිවාර්යයෙන්ම KB 4ට වැඩි හින්දා. එහෙනම් අභ්‍යන්තර ඛණ්ඩනීකරණයකට හේතු විය හැකි සයිස් තුනක් තමයි මේ තියෙන්නේ. කතන්දරේ හරි. ඊළඟට. හරිද? ඊළඟ කතන්දරේ තමයි දැන් ඔයාලට පේනවද මේ විදියට සෙක්ටර්ස් වල ගිහිල්ලා data store වෙනවා. හරිද? එතකොට යම් හේතු මත ඔයා සමහර ෆයිල්ස් හරිද? සමහර ෆයිල්ස් වාගේ hard disk එකෙන් අයින් කරලා දානවා. එතකොට මේවා මැකිලා යනවා. හරිද? ඕවා මැකිලා යනවා. හරිද? ඕවා මැකිලා යනවා. හරිද? රයිට්. මේ විදිහට මැකිලා යනවා. හරි. එතකොට දැන් ඔයා ආයෙම අලුතෙන් ෆයිල්ස් දානවනේ. ඉතින් ඔයාගේ කම්පියුටර් එකේ වගේ ඉඩ තියෙනවා. ඔයා මොකක් හරි තව ෆිල්ම් එකක් හරි ගේම් එකක් හරි සින්දු හරි මොන හරි අලුතෙන් ෆයිල්ස් ඔයා ගෙනල්ලා දානවා. හරිද? එතකොට දැන් බලන්න මම මේක කළු පාටින් දාන්නම් දැන් බලන්න අලුතෙන් දාන්න යන ෆයිල් එකට හරිද? අලුතෙන් දාන්න යන ෆයිල් එකට ඔයා හිතන්න ඉඩ ඕනෙලු 24ක් හරිද? KB 24ක ෆයිල් එකක්ලු දාන්න යන්නේ. KB 24ක ෆයිල් එකක්ලු දාන්න යන්නේ. එතකොට අපි පුරවගෙන යන්කෝ 4යි 8යි 16යි 20යි අඩු 4 8යි 12යි 4 8යි 12යි දැන් 16යි දැන් 20යි දැන් 24යි අන්න බලන්න ගානට සෙක්ටර්ස් ගියා 1යි 2යි 3යි 4යි 5යි 6ක් සෙක්ටර්ස් 6ක් ගියා හරිද දැන් බලන්න ඒ ෆයිල් එක ගෙනල්ලා දානකොට තැනින් තැන තමා සෙක්ටර්ස් වල ඉඩ තිබුණේ. ඉතින් අර ෆයිල් එක දැන් අර මේ කොළ පාට ෆයිල් එක එතකොට රතු පාට ෆයිල් එක දාගත්තා වගේ එක ළඟ එක දිගට පේලියට දාගන්න බැරි වුණා. තැනින් තැන තමා දාගන්න උනේ. එකක් මෙහෙ දාන්න උනා, එක කෑල්ලක් මෙහෙ, එක කෑල්ලක් මෙහෙ, එක කෑල්ලක් මෙහෙ. එතකොට ඔයාලට මතක ඇති මේ hard disk එකේ තියෙන data read කරන්න හරිද මේ hard disk එකේ තියෙන data කියවන්න එහෙම නැත්නම් hard disk එකට data දාන්න එහෙම මේ අර තිබ්බ මොකද්ද අපි එකට කියනවා head එක කියලා හරිද මෙහෙම කෑල්ලක් කර එනවනේ මෙහෙම කෑල්ලක් එනවා නේ ඔහොම කෑල්ලක් ඇවිල්ලා මේ ඒක තමයි ප්ලැටර් එක උඩ එහෙම නැත්නම් තැටිය උඩට ගිහිල්ලා ඕකෙන් තමයි අර hard එකේ data තියෙන තැන් ටික බලන්නේ එතකොට හිතන්නකෝ දැන් මෙයා මෙන්න මේ head එක මෙතනට යන්නත් ඕනේ 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 අර තැන් ගොඩකට යන්න ඕනේ ඒකෙන් වෙන්නේ මොකද්ද ඔයාගේ ෆයිල් එක රීඩ් කරන්න වෙලා යනවා ඔයා ගේම් එකක් නම් මෙහෙම දාලා තිබ්බේ ගේම් එක තැන තැන තිබ්බනම් එහෙම ගේම් එක ලෝඩ් වෙන්න සැරෙන් සැරේට වෙලා යයි. ඇයි තැන තැනනේ තියෙන්නේ. අර හෙඩ් එක එතන යන්න වෙලාවක් යනවා. මේක ප්ලැටර් එක කැරගෙන්න ඕනේ, තැටිය කැරගෙන්න ඕනේ, හෙඩ් එක අදාළ ට්‍රැක් එකට යන්න ඕනේ. ඒ ට්‍රැක් එකට ගිහිල්ලා අදාළ සෙක්ට් එක ගාවට යන්න ඕනේ. අන්න ඒතර වෙලා යනවා. හරිද? කොහොම හරි මේ විදියට
එක ළඟ එක පේලියට එක දිගට හරිනම් දාන්න ඕන ෆයිල් එකක් එහෙම දාන්න බැරුව තැන තැන දාන්න උනාම අපි ඒකට කියනවා බාහිරව කැඩිලා ගිහිල්ලා කියලා. බාහිර ඛණ්ඩනීකරණය. අන්න අපිට සෙට් වුණා අනිත් ඛණ්ඩනීකරණය. ඒ තමයි බාහිර ඛණ්ඩනීකරණය. ඒතර බාහිර ඛණ්ඩනීකරණයක් ඇති වෙන එක ඇත්තටම අපිට නවත්තන්න අමාරුයි. ඒ කියන්නේ කල් යන්න ඔයා ෆයිල් දාන විදිහත් එක්ක ඒ ෆයිල් ඩිලීට් වෙලා යන විදිහත් එක්ක තනින් තන තමයි සෙක්ටර්ස් ඉතුරු වෙන්නේ. එතකොට නිකම්ම බාහිර ඛණ්ඩනීකරණයක් වෙනවා. අපි ඔකට ඉංග්‍රීසි වලින් කියනවා ෆ්‍රැග්මන්ට්ස් හැදෙනවා කියලා. ෆ්‍රැග්මන්ට්ස් හැදෙනවා කියලා කියනවා. ඒකත් අපිට ප්‍රැක්ටිකලි බලා ගන්න පුළුවන්. අපේ කම්පියුටර් එකට ගිහිල්ලා රයිට් ක්ලික් කරලා බැලුවොත් වැඩේ කියන්නේ මට මේකේ පෙන්වන්න දෙයක් නැහැ. දන්නවද? මට මේ කම්පියුටර් එකේ එක පෙන්වන්න විදියක් නැහැ. මොකද ඔව් පෙන්වන්න කිසිම විදියක් නැහැ. තියෙනවා අවුල නැහැ. මේ තියෙන මේක බලන්න. මේ බලන්න මේ වට පේනවද මගේ hard disk drive එකක් කියලා hard disk drive එක ගත්තම මේ 100ට බිඳුවයිලු ෆ්‍රැග්මන්ට් වෙලා තියෙන. දැක්කද? ඒ කියන්නේ මගේ නම් මගේ hard disk එක නම් ෆ්‍රැග්මන්ට්ස් නැල්ලු. ඒ කියන්නේ තැනට ගිහිල්ලා ෆයිල් කැඩිලා නැල්ලු. කොහොම හරි ඔයාගේ කම්පියුටර් එකේ එහෙම ෆ්‍රැග්මන්ට්ස් හැදිලා තියෙනවා නම් මෙන්න මෙතන මෙහෙම පෙන්නනවා. ඔයාලට ටග් ගාලා කරන්න තියෙන්නේ ඔප්ටිමයිස් කරන එක. කියන්නේ අර ෆ්‍රැග්මන්ට්ස් තියෙන එක අයින් කරන එක තමයි කරන්නේ අපි. ඒක අයින් කරන්නේ අර හරි ලේසි. නිකන් ඔයා හිතා ගන්නකො දැන් මේක නිකන් හරියට මේ පොත් රාක්කයක් කියලා හිතා ගන්නකො. તો පොත් රාක්කය අර හදන මුලදී කතා සෙට් එක එහෙම හරි ළඟ තියෙන. දැන් හැරි පොටර් කතා හත ගත්තම ඔයා ඒක එක ළඟ තියලා තියෙනවා. හරිද? අනිත් කතා සෙට් එකත් එහෙමයි. හැබැයි කල් යන්න මිනිස්සු ඇවිල්ලා ඒවා පොත් ටික අරගෙන ඊට පස්සේ එයාලට ලේසි තැන් වලින් දාලා ගියාට පස්සේ මොකද වෙන්නේ? කතා සෙට් එක තියෙන්නේ තනින් තන. හැරි පොටර් 1 එක තියෙන්නේ උඩ තට්ටුවේ, හැරි පොටර් 2 එක තියෙන්නේ යට තට්ටුවේ. එහෙම තනින් තනට මාරු වෙනවා. හරිද? අපිට කරන්න තියෙන්නේ මොකද්ද? පොත් ටික ඔක්කොම එළියට ඇදලා ආපහු පිළිවෙලට හදනවා. ඒ වගේ වැඩක් කම්පියුටර් එක ඇතුළේනුත් කරනවා. හරිද? ඒතකොට මේ කතන්දරයට තමයි අපි කියන්නේ දැන් ඔහම කැඩෙනවටනේ අපි කියන්නේ ෆ්‍රැග්මන්ට් හැදෙනවා කියලා. ඕක හරි ගස්සනවට අපි කියනවා ඩීෆ්‍රැග්මන්ටේෂන් කියලා. එහෙම නැත්නම් ප්‍රතිඛණ්ඩනීකරණය අර කැඩිලා තියෙන එක ප්‍රති කරලා ගන්න. අනිත් පැත්තට හදලා ගන්නවා. ප්‍රතිඛණ්ඩනීකරණය කියලා අපි කියනවා. හරිද? ඕක තමයි කතන්දරේ. හරිද? ප්‍රතිඛණ්ඩනීකරණය. එතකොට ඔයාලට දැන් තේරෙනවා කැඩෙන්න පුළුවන් විදි දෙකක් තියෙනවා. නැත්නම් ඛණ්ඩනීකරණයේ විදි දෙකක් තියෙනවා. එකක් තමයි ඇතුලෙන් කැඩෙන එක, අනිත් එක තමයි එළියෙන් කැඩෙන එක. අභ්‍යන්තර ඛණ්ඩනීකරණයයි බාහිර ඛණ්ඩනීකරණයයි. අභ්‍යන්තර ඛණ්ඩනීකරණයක් කියලා කියන්නේ සෙක්ටර් එක ඇතුලේ ඉඩ ඉතුරු වෙලා, බාහිර ඛණ්ඩනීකරණයක් කියලා කියන්නේ ෆයිල් එක තනින් තන තියෙන සෙක්ටර්ස් වලට ගිහිලා සෙට් වෙලා එක ළඟට සෙට් වෙන්නේ නැතුව. රයිට්. ඕක තමයි තියරි එක. මෙතන තියෙන තියරි එක ඕකයි. හරි මට පොඩ්ඩක් ටක් ගාලා ඊළඟ කැලේ කියන්න කලින් කියන්න එතන මොකක් හරි තේරුන්නේ නැති කැලලක් තියෙනවද කියලා. නෑනේ. නෑ කියලා හිතමු. කියන්නේ. දැන් මම ගන්නවා මෙහෙම. ඔය විදිහටම තැටිය ගන්නවා ආයම කැලි වලට කඩා ගන්නවා. දැන් මේකයි කතන්දරේ. හරිද? තියරි එක හරි. දැන් බලමු මේ වැඩේ වෙන විදිය. හරිද? ඔයා හිතන්න මොකක් හරි ෆයිල් එකක් ඔන්න මේ සෙක්ට් එකේ තියෙනවලු. හරිද? මේ සෙක්ට් එකේ මොකක් හරි ෆයිල් එකක් තියෙනවලු. යම් කිසි හේතුවකින් බාහිර ඛණ්ඩනීකරණයක් වෙලා ඒක ඉතුරු කෑල්ල තියෙන්නේ මෙතනලු. ඒකේ අනිත් කෑල්ල තියෙන්නේ මෙතනලු. ඒකේ අනිත් කෑල්ල තියෙන්නේ මෙතනලු. ඒ කියන්නේ හරි තිය ආයේ හෙනටම බාහිර ඛණ්ඩනීකරණයක් වෙලා තියෙනවා මෙතන. හරිද? හෙනටම බාහිර ඛණ්ඩනීකරණයක් වෙලා තියෙනවා. ඊළඟ තමයි මේ එක කෑල්ලක් අපි ආයෙමත් ගමු 4KB කියලා. සාමාන්‍යයෙන් 4KB තමයි සෙක්ට් එකක්. හරිද? ඕක අඩු වැඩි වෙන්න පුළුවන්. ඉතින් අවුලක් නැහැ. අපි ගමුකෝ සෙක්ට් එකක් 4KB කියලා. 4KB කියලා ගමු. දැන් මම අහනවා ප්‍රශ්න ටිකක්. හරිද? මට ටට්ටක් ගාලා උත්තර දෙන්න. අන්මිට් කරලා දුන්නා නම් වෙලාව ඉතුරුයි. මට කියන්න මෙන්න මේක. හරිද? මේ දාලා තියෙන රතු පාට ෆයිල් එකේ සයිස් එක කීයද?
මේ දාලා තියෙන රතු පාට ෆයිල් එකේ සයිස් එක කීයද? KB 16 කියලා කියනවා. අනිත් අය ටසින් chat එකේ දාන්න එපා කියන්න මේ අන්මිත් කරලා. තිරන්දි මූත් කිව්වේ නැහැ. මේ ෆයිල් එකේ සයිස් එක කීයද කියලා මම ඇහුවේ. කෝ මේ දාලා තියෙන රතු පාට ෆයිල් එකේ සයිස් එක කීයද? එක කැලලක් 4KB කැලි 4ක් මාක් කරලා තියෙනවා. කොහොමද නි දැම්මනිදි දන්නේ. ටසිනි කේසිනි මං ඔයාලට මිසුණක් දන්නේ ප්‍රශ්නේ මම ඇහුවේ දැන් මෙතන ෆයිල් එක දාලා තියෙනවා 4KB කැලලක්. එතකොට මේ ෆයිල් එකේ සයිස් එක කීයද කියලා අහන්න. තිරන්දි නිදි නෑනේ. මං ඇහුවේ මේ කේසිනි ඔය ෆයිල් එකේ සයිස් එක කීයද කියලා. මේ රූපේ දාලා තියෙන එක කැලලක් 4KB ලු. එක කැලලක් 4KB ලු. කැලි 4ක් මම මාක් කරලා තියෙනවා. ෆයිල් එකේ සයිස් එක කීයද කියලා ඇහුවේ. කල්පිනී කිව්වා සයිස් එකක්. KB 16. 16යි. කවුද පොඩිනේ. හරි අර මේ හරි තිරන්දි හරි කමන්නේ නැහැ කියමුකෝ. ටසිනි වගේ මයික් එක අවුලක් නැහැ නේද කියන්නේ. හරි අනු මෙමයි මං ඇහුවේ ෆයිල් එකේ සයිස් එක කීයද කියලා. ෆයිල් එකේ සයිස් එක ඔයාලා KB 16 කියලා කිව්වා. වෙන්න පුළුවන්. වෙන්න පුළුවන්. හැබැයි සමහර විට 15ක් වෙන්නත් පුළුවන්. මං කියන එක තේරෙනවද? සමහර විට 14ක් වෙන්නත් පුළුවන්. සමහර විට 13ක් වෙන්නත් පුළුවන්. හරිනේ. හැබැයි කීයටවත් 12ක් වෙන්න නම් බෑ. කීයටවත් KB 12ක් වෙන්න නම් බෑ. මොකද KB 12යි නම් ගන්න කෑලි 3යි. හැබැයි මෙතන කෑලි 4ක් අරන් තිනවා කියන්නේ අනිවාර්යයෙන්ම KB 12ට වඩා වැඩි. හැබැයි ඉතින් අපි දන්නේ නැහැ. 13ක් වෙන්න පුළුවන්, 14ක් වෙන්න පුළුවන්, 15ක් වෙන්න පුළුවන්, 16ක් වෙන්න පුළුවන්. බැරි වෙලාවත් මෙන්න මේ සයිස් තුනෙන් එකක් නම් අපිට බය නැතුව කියන්න පුළුවන් මොකක්ද වෙලා තියෙන්නේ කියලා. මොකක්ද කියන්නේ? මොකක්ද වෙලා තියෙන්නේ? 15 14 13 නම් සයිස් තියෙන්නේ මොකක්ද වෙලා තියෙන්නේ? මොන එකක්ද වෙලා තියෙන්නේ? ඇහුන්නේ මම මොකක් හරි එකක් කිව්වා හැබැයි ඇහුන්නේ. අර ඒක ටක් ගාලා මියුට් කරන්න බෑ. ඒතොර ඇහෙන්නේ නැහැ කියන්නේ. අභ්‍යන්තර ඛණ්ඩනීකරණය. අන්න හරි. මේ සයිස් එක සෙට් වුණොත් අපිට කියන්න පුළුවන් අභ්‍යන්තර ඛණ්ඩනීකරණයක් තමයි වෙලා තියෙන්නේ කියලා. හරිද? කතන්දරේ හරි. අවුලම නැහැ. ඒතොර මං හරිනම් ඔයාලගෙන් ප්‍රශ්නය අහන්න ඕනේ මෙන්න මෙහෙම. මේ අදාළ ෆයිල් එක ගබඩා කර තබා ගැනීම සඳහා ඩිස්ක් එකේ වෙන් කර ඇති ඉඩ ප්‍රමාණය. හරිද? ෆයිල් සයිස් එක කීය වුණත් ඩිස්ක් එකේ වෙන් කරලා තියෙනවා KB 16ක් මේ ෆයිල් එක වෙනුවෙන්. ඒක තමයි කතන්දරේ. හරිද? රයිට්. ඒක හරි. ඒක හරි කියමුකෝ. දැන්
මෙහෙම සිද්ධියක් තියෙනවානේ ෆයිල් එකේ කෑලි ටික තියෙන්නේ තැන් තැන්වලනේ ෆයිල් එකේ කෑලි ටික තියෙන්නේ තැන් තැන්වල එතකොට පොඩි ප්‍රශ්නයක් තියෙනවා දැන් වැදගත්ම ප්‍රශ්නේ තමා මේ මොන කෑල්ලෙන්ද පටන් ගන්න කියන එක දැන් මේ කියන්නේ ඇත්තටම ෆයිල් එක පිළිවෙලක් තියෙන්න ඕනේ හරිද පළවෙනි කෑල්ල පළවෙනි සෙට් එක මේක ඊළඟ සෙට් එක මේක ඊළඟ මේක කියලා පිළිවෙලට තමයි වැඩේ යන්න ඕනේ ඉතින් නැත්තම් හරියන්නේ නැහැ නේ වැඩේ හරිද එතකොට අපි මුලින්ම හොයාගන්න ඕනේ පටන් ගන්නෙ මොකෙන්ද කියලා හරිද අපි හිතමුකෝ මෙන්න මෙහෙම ඊට කලින් මේ සෙක්ටර්ස් වලට දීලා තියෙනවා නම්බර් එකක් හරිද මේ සෙක්ටර්ස් වලට අපි නම්බර් එකක් දෙනවා ඒ කියන්නේ එක්සැම්පල් එක විදිහට අපි ගමු මේ ඇවිල්ලා 201 වෙනි සෙක්ටර් එක ලු හරිද ඔහොම ගිහිල්ලා මේ ඇවිල්ලා 225 වෙනි සෙක්ටර් එක ලු ඔහොම ඇවිල්ලා මේක ඇවිල්ලා 230 වෙනි සෙක්ටර් එක ලු හරිද මේක ඇවිල්ලා 285 වෙනි සෙක්ටර් එක ලු හරිද එතකොට දැන් මොකක් හරි විදියක් තියෙන්න ඕනේ මේ හොයාගන්න මේ ෆයිල් එකේ පාත් එක ඒ කියන්නේ මොන විදියටද මොන පිළිවෙලටද ෆයිල් එක ස්ටෝර් කරලා තියෙන්නේ කියලා හොයාගන්න විදියක් තියෙන්න ඕනේ තියෙනවා විදියක් හරිද විදියක් තියෙනවා වෙනම පොඩි වගුවක් ගහලා හරිද වෙනම පොඩි වගුවක් ගහලා ඒ වගුවේ දාලා තියාගන්නවා කොහොමද මේක වෙන්නේ කියලා එක්සැම්පල් එකක් විදියට දැන් මේ තියෙන ෆයිල් එක ගන්නකො අපි නිකමට හිතමු මේ ෆයිල් එක පටන් ගන්නෙ 201 කියලා පටන් ගන්න කියලා හිතන්නකො මේ ෆයිල් එක පටන් ගන්නෙ 201 කියලා හිතන්න හරිද එතකොට ටක් ගාලා අපේ ඔපරේටින් සිස්ටම් එක අපේ මෙහෙයුම් පද්ධතිය මොකද කරන්නේ මේ ෆයිල් එක ගන්න ඕන උනාම 201 කියන සෙක්ටර් එක ගාවට යනවා අවුලක් නැහැනේ 201 කියන සෙක්ටර් එක ගාවට යනවා ඊට පස්සේ හොඳම සීන් එක කියන්නේ ඔය 201 කියන සෙක්ටර් එක ඇතුලේ කියලා තියෙනවා ඊළඟට යන්න ඕනේ මොන සෙක්ටර් එකටද කියලා ඊළඟ කෑල්ල තියෙන්නේ මොන සෙක්ටර් එකේද කියලා කියනවා අපි හිතමු ඒකේ කියලා තියෙනවලු මේ පාට පේන්නේ නැහනේ අපි හිතමු මෙහෙම ඔයා හිතන්න 201 වෙනි සෙක්ටර් එකට ගියානේ අපි ඒ කියන්නේ පළවෙනි සෙක්ටර් එක එතනට ගියාට පස්සේ කියලා තියෙනවලු මේ ෆයිල් එකේ ඉතුරු කොටස තියෙන්නේ 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 230 වෙනි සෙක්ටර් එකේලු අන්න ටක් ගාලා මොකද කරන්නේ 230 වෙනි සෙක්ටර් එකට ගිහිල්ලා ෆයිල් එකේ ඉතුරු ටික කියව ගන්නවා ඉතුරු ටික රීඩ් කරලා ගන්නවා හරිද ඔන්න ඊට පස්සේ දැන් 230 ඉන්නේ 230 ඉන්නේ 230 වෙනි සෙක්ටර් එකේ ලියලා තියෙනවා ඊළඟට යන්න ඕනේ මොන සෙක්ටර් එකටද කියලා අපි හිතමු 230 ලියලා තියෙනවලු ඊළඟට යන්න ඕනේ 285 වෙනි සෙක්ටර් එකට කියලා එහෙනම් මෙයා ටක් ගාලා මොකද කරන්නේ අපේ ඔපරේටින් සිස්ටම් එක හරිද අපේ මෙහෙයුම් පද්ධතිය ටක් ගාලා මොකද කරන්නේ ෆයිල් එකේ ඉතුරු ටික බලන්න ඕන උනාම මේකේ කියලා තියෙනනේ දැන් 285ට යන්න කියලා 285 වෙනි සෙක්ටර් එකට යන්න කියලා කියනවා හරි ඒකටත් ගියා ඒකට ගියාට පස්සේ ඉතින් එයා අනිවාර්යයෙන්ම කියලා ඇති කීවෙනි එකට යන්න කියලාද 225 වෙනි එකට යන්න කියලා මේකේ කියලා ඇති මොකද අන්තිම කැලල තියෙන්නේ ඒ සෙක්ටර් එකේ හින්දා ඔහොම ගිහිල්ලා ඔන්න දැන් අන්තිම සෙට් එකටත් ආවනේ දැන් අන්තිම සෙට් එකේ මොකක්ද කියන්නේ අන්තිම සෙට් එකේදී කියනවා ෆයිල් එක මෙතනින් ඉවරයි කියලා ෆයිල් එක මෙතනින් ඉවරයි කියලා පෙන්වන්න මොකද කරන්නේ දාගන්නවා මෙතන ඍණ එකයි කියලා ඇයි ආයන්න සෙට් එකක් නැහැනේ ෆයිල් එක මෙතනින් ඉවරයිනේ ඔතන ඍණ එක කියලා තමයි දාලා තියාගන්න එතකොට ඔපරේටින් සිස්ටම් එක දකිනවා මෙතන ඍණ එක තියෙනවා කියලා ඍණ එක දැක්ක ගමන් එයා තේරුම් ගන්නවා හරි ෆයිල් එක මෙතනින් ඉවරයි ඕක තමයි කතන්දරේ හරිද ඕක තමයි කතන්දරේ ඉතින් ඕක ඇත්තරම මේ පොඩි වගුවක තමයි අපේ ඔපරේටින් සිස්ටම් එක ඕක මතක තියාගෙන ඉන්නේ පොඩි වගුවක් ගහනවා මෙන්න මෙහෙම හරිද පොඩි වගුවක් ගහ ගන්නවා මෙන්න මෙහෙම මේ වගුවක් ගහ ගන්නවා කේලේ තුන අතර තාටියක් දාගමු මේ පොඩි වගුවක් ගහ ගන්නවා හරිද මේ පොඩි වගුවක් ගහ ගන්නවා එතකොට මම පොඩ්ඩක් මේ හිතමු මේක 201 වෙනි සෙක්ටර් එකලු හරිද 201 වෙනි සෙක්ටර් එකලු මේක 202ලු ඔහොම ගිහිල්ලා මේක ඇවිල්ලා 225ලු ඔහොම ගිහිල්ලා මේ සෙක්ටර් එක ඇවිල්ලා 230ලු හරිද 230ලු
ඊට පස්සේ ඔහොම ඇවිල්ලා මෙන්න මේ යටම තියෙන සෙක්ටර් එක 285ලු. හරි 285ලු. එතකොට ඔහොම පොඩි ටේබල් එකක්. හරිද? ඔහොම පොඩි ටේබල් එකක් අපේ ඔපරේටින් සිස්ටම් එකේ මේන්ටේන් කරගෙන යනවා. ෆයිල් ටික හරියටම තියෙන්නේ කොහෙද කියලා බලාගන්න. එතකොට දැන් 201 වෙනි සෙක්ටර් එක තියෙනවානේ. 201 කියන්නේ මෙයානේ. 201 කියන්නේ අර අපේ ෆයිල් එක පටන් ගන්න තැන. ඔතන ලස්සනට කියලා තියෙනවා හරි ඊළඟට යන්න ඕනේ 230 වෙනි එකට කියලා. ඊට පස්සේ 230 වෙනි එකට එනෝනේ මෙන්න මෙයා ගාවට. මේ ඉන්නේ. මෙයානේ. ඒක ඇතුලේ කියලා තියෙනවා ඊළඟට යන්න ඕනේ 285 වෙනි එකට කියලා. ඊට පස්සේ 285 වෙනි එකට එනවනේ. 285 වෙනි එකේ මොකක්ද කියලා තියෙන්නේ? ඊළඟ එකට යන්න ඕනේ 225 කියලා තියෙනවානේ. එහෙනම් මේක ඇතුලේ කියලා තියෙනවා 225ට තමයි යන්න ඕනේ කියලා ඊළඟ කොටස බලාගන්න. 225ට ආවට පස්සේ මොකක්ද කියලා තියෙන්නේ? මේ තියෙන්නේ 225ට ආවට පස්සේ කියලා තියෙනවා ෆයිල් එක මෙතනින් ඉවරයි කියලා. ඔය විදිහට ටේබල් එක මේන්ටේන් කරගෙන යනවා. ඉතින් ඔය ටේබල් එකේ දැන් මේ ෆයිල් ඇත්තටම හાર્ඩ් ඩිස්ක් එකේ මේ ෆයිල් එක විතරක් නෙමෙයිනේ තියෙන්නේ. තව එක එක ෆයිල් තියෙනවානේ. එතකොට ඒ ෆයිල් වලත් ඔයම සෙට් එකකින් සෙට් එකට කොහෙටද යන්නේ කී තියෙනවානේ. ඒ දේවල් ටික ලස්සනට මෙතන දාලා තියෙනවා. අපි නිකන් මම මේ බොරුවට දාන්නේ 135 192 224 350 ඔහොමම වෙන ෆයිලුත් ඉතින් මේ ගොඩේ ඇති. හරිද? ඔය අතරේ අපේ ෆයිල් එකත් ඔන්න දාලා තියෙනවා. හරියටම පෙන්නලා තියෙනවා ෆයිල් එකේ කොහොමද පටන් ගන්නෙ 201කින් 201කින් පටන් ගත්තම මේකට යන්න අන්තිමේදී මෙතන ඉවර කරන්න කියලා ලස්සනට ඔන්න ටේබල් එක දාගෙන තියන් ඉන්නවා. ඉතින් අපි මේ ටේබල් එකට කියනවා ෆයිල් ඇලොකේෂන් ටේබල් කියලා. ඕකට තමයි අපි ඔය කියන්නේ ෆැට් කියලා. ඔය තමයි එතකොට ෆැට් ගණන්. හරිද? ඔය තමයි ෆැට් ටේබල් එක. ෆයිල් ඇලොකේෂන් ටේබල් එක. හරිද? ඉතින් ඔය ෆයිල් ඇලොකේෂන් ටේබල් එක දීලා ඒ ආශ්‍රයෙන් ගණන් අහන එක තමයි ඔයාලගෙන් කරන්නේ. එතකොට මේ ඉගෙන ගත්ත දේවල් ටිකෙන් ඔයාලට දැන් පුළුවන් පාස් පේපර්ස් වලට යන්න. මම පටන් ගන්නවා මුලින්ම. අපි පටන් ගන්න හොඳ ගානක් තමයි 2020 අපිට සෙට් වෙනවා sorry 2021 අපිට සෙට් වෙනවා MCQ එකක්. 2021 අපිට ෆැට් වලින් MCQ එකක් සෙට් වෙනවා මෙන්න මේ විදිහට. මෙතින් දැක්ක ගමන් හොයන්න පුළුවන් මෙතින්. ඔන්න බලන්න මේ ප්‍රශ්නේ මම කියලා දෙන්නම්. හරිද? අඩෝනේ 28 උන්ට කියලා දෙනවා ඒ කවන්නේ. එනම මුලින්ද. ඩිස්ක් එකේ හાર્ඩ් ඩිස්ක් එකේ ඒ තුන් දෙනෙනේ ඉන්නේ. කවුද ටස්මින් කියන්නේ? කවුද නැත්තේ? නවත් තියන රෙකෝඩින් එක ඉල්ලුවා. මෙයා නෑ ඉතිරන්දි. මොකද්ද කිව්වේ? අවුල නෑ රෙකෝඩින් යනවා. හරි මෙහෙමයි. ඔන්න බලන්න. මේකේ තියෙනවා ආවනේ රයිට්. මේ බලන්න. ඩිස්ක් එකක ඒ කියන්නේ ඉතින් හાર્ඩ් ඩිස්ක් එක ගැන තමයි කියන්නේ. නෑ හැබැයි පෙන් එකක් වෙන්න පුළුවන් මං කියවනේ. ඕන එකයි ඔය කතන්දරය හරිද? කොහොම හරි බලන්න ඩිස්ක් එකක කාණ්ඩයක විශාලත්වය 4K බිලු දැක්කද? අර අපි ගත්ත එක්සැම්පල් වගේම තමයි. එක බ්ලොක් එකක විශාලත්වය ඔය බ්ලොක් එක කියන්නේ අර සෙක්ට් එකකටම තමයි. හරිද? බ්ලොක් එකක විශාලත්වය 4K බිලු එම ඩිස්කයේ ගොනු විභජන වගු අර ෆැට් ටේබල් එක. හරිද? ගොනු විභජන වගු ෆැට් ටේබල් එක. ඔය ෆැට් ටේබල් එකේ කොටසක් එක්තරා අවස්ථාවකදී පහත ආකාරයෙන් වේ කියලා ඔන්න දීලා තිනවා. එම කොටස මගින් myprog.py ගොනුවේ කාණ්ඩද දැක්වේ. කියන්නේ මොකක් හරි Python ෆයිල් එකක් නේ. මොකක් හරි .py කියලා තියෙනවනේ. Python ෆයිල් එකක් ස්ටෝර් කරලා තියෙන විදිය තමයි මෙතන පෙන්නන්නේ නේ. හරිද? අවුලක් නැහැ. අර අපි බැලුවා වගේම තමයි. හරිද? C කියලා තියෙන 100කට යන්න කියලා ඔහොම මොකද්ද කතන්දරයක් තියෙනවා. රයිට්. සටහන් වල කියනවා ගොනුවක අවසන් කාණ්ඩය ඍණ එක මගින් දැක්වේලු. ඔව් ඉතින් ඒක අපි කොහොමද දැනන් හිටියා. ෆයිල් එකක් ඉවරයි කියලා කියන්නේ ඍණ එකෙන්. එහෙනම් මේ Python ෆයිල් එක ඉවර වෙන්නේ මෙන්න මේ 101 කියන බ්ලොක් එකෙන් කියන එක අපි දැන් දන්නවා. ඊළඟ එක පොඩ්ඩක් ඔන්න බලන්න හොඳට තේරුම් ගන්න. ගොනුවකට අදාළ හරිද? කියන්නේ ෆයිල් එකකට අදාළ නාමාවලි තොරතුර කියලා මොකක්ද එකක්. හරිද? ගොනුවකට අදාළ නාමාවලි තොරතුර කියලා මොකක්ද එකක්. ඒ මොකක්ද කියලා ඉස්සරහින් කියලා තියෙනවා මේ බලන්න. නාමාවලි තොරතුරු කියන්නේ මොකක්ද? නාමාවලි තොරතුරු මොකක්ද? ගොනුවේ පළමු කාණ්ඩයේ කාණ්ඩාංකය දක්වයි. ඒ කියන්නේ නාමාවලි තොරතුරු කියලා කියන්නේ ගොනුවේ පළමු කාණ්ඩයේ කාණ්ඩාංකයනේ. දැන්
එක්සාම්පල් ඉදිරියට ගත්තොත් දැන් මෙතන අපි හිතමු හරිද අපි හිතමු Python ෆයිල් එක පටන් ගන්න මෙන්න මේ කාණ්ඩයෙන් කියලා. අපි හිතමු මෙතනින් පටන් ගන්න කියලා. එහෙනම් ඉතින් මේ සටහනේ කියලා තියෙන විදිහට නාමාවලි තොරතුරු එහෙම නැත්නම් directory entry එක කියලා කියන්නේ 100 වෙන්න ඕනේ. මොකද එයානේ ගොනුවේ පළමු කාණ්ඩයේ කාණ්ඩාංකය. නාමාවලි තොරතුරු කියලා කියන්නේ ගොනුවේ පළමු කාණ්ඩයේ කාණ්ඩාංකයලු. එහෙනම් ඉතින් මම ගත්ත එක්සාම්පල් එකේ හැටියට මේ ෆයිල් එක පටන් ගන්නේ 100 කියන බ්ලොක් එකෙන් නම් නාමාවලි තොරතුරු 100 කියලා අපිට ගන්න පුළුවන්. කොහොම හරි ඔන්න අපෙන් අහනවා myprog.py කියන ගොනුවේ අන්න ඒ නාමාවලි තොරතුරයි ඒ කියන්නේ නාමාවලි තොරතුරු කියන්නේ මේ කියන විදිහට ඒ අදාළ ෆයිල් එකේ පළමු කාණ්ඩේ කාණ්ඩාංකය හරිද අන්න ඒ කාණ්ඩාංකයයි myprog.py කියන ගොනුව සඳහා අපේ hard disk එකේ වෙන් කරලා තියෙන ඉඩ ප්‍රමාණය කීයද කියලායි අහනවා. අන්න දැක්කද ප්‍රශ්නේ අහද්දි උනත් ඔයාගෙන් ඇහුවේ නෑ ෆයිල් එකේ ඉඩ එහෙම නැත්නම් ෆයිල් එකේ සයිස් එක කීයද කියලා නෙමෙයි අහලා තියෙන්නේ. ඒ ෆයිල් එක වෙනුවෙන් hard disk එකේ කොච්චර ඉඩ වෙන් කරලා තියෙනවද කියලා තමයි අහලා තියෙන්නේ. ඒ කතන්දරේ හරි. මොකද අර මම කලින් කිව්වා වගේ අභ්‍යන්තර ඛණ්ඩනීකරණයක් වෙලා සයිස් එක අපි හිතනකට වඩා අඩු වෙන්න පුළුවන්. එහෙනම් මෙතන පිළිවෙලට අහලා තියෙනවා ඩිස්ක් එකේ වෙන් කරලා ඇති ඉඩ ප්‍රමාණය කීයද කියලා. ඉතින් පොඩ්ඩක් කල්පනා කරලා බලලා මට දෙන්නකො බලන්න උත්තරයක්. 1ද 2ද 3ද 4ද 5ද කියලා. එක එක කියලා උත්තරයක් මට හම්බුණා. තව 4 4 කියලා උත්තරයක් තියෙනවා. තව 4 4 ඇයි වෙනස් වුනේ? මොකද්ද කේස් එක? දැන් එක හරියන්න පුළුවන්. ඕක තමයි ඔයාලා MCQ එකටත් කරගෙන තිබ්බේ මේ. මෙතන කියනවා. එකද 4 එක කියන 4 කියන හරි කාණේ. හරි මං මෙහෙම ඇහුව හරි කෝ අනිත chat එකෙත් නැහැ. හරි මෙහෙමයි මෙහෙමයි මොනවා නැතත් කෙලින්ම මේ KB 12යි කියලා ගන්න පුළුවන්. පුළුවන්ද අපිට KB 12? ඔව් නේද? ඉතින් දැන් බලන්නකො මේ බ්ලොක්ස් 3ක් ෆිල් වෙන විදිහට තමයි ෆයිල් එක තියෙන්නේ. ඉතින් එක බ්ලොක් එකක් KB 4යි නම් ඔව් ඉතින් KB 12ක් වෙන්න ඇති. එතකොට මේ කෑල්ල නම් හරි කවුරු හරි ආව නේද? කල්පනීම තමයි. හරිද? එතකොට මේ එහෙම 12යි කියලා නම් ගන්න පුළුවන් ටක් ගාලා 12යි කියලා ටක් ගාලා ගන්න පුළුවන් මේ කෑලි තුනක් ඉඳලා අර මේ නාමාවලි තොරතුරු එහෙම නැත්නම් පටන් ගන්නෙ මොකෙන්ද කියන එක ඒක ගන්නෙ කොහොමද? ඇත්තට මේක පටන් ගන්න නැත්තේ කීයෙන්ද? එතකොට දැන් කල්පනී කිව්වා 100න් කියලා. මම කියන්නේ කලින් කිව්වා 100න් කියලා 100න් ලු පටන් ගන්න. කියන්නේ මෙයාගේ ලු පටන් ගන්නෙ. කේසිනී කියන 103න් ලු පටන් ගන්නෙ. කොහොමද එහෙම අපි හරියට මෙතකොට ගන්නෙ? පටන් ගන්න එක මොකක්ද කියලා? කල්පනී මම 100 කියලා හිතන්න හේතුව මොකද්ද? කලින් 103 දැක්කේ නෑ ගුරුතු. ඒ හින්දාද හරි. රයිට් ඒ හින්දානේ. රයිට් මෙහෙමයි. කේසිනී ඔයා කොහොමද ගත්තේ 103 කියලා? පටන් ගන්න 103 කියලා ගත්තේ කොහොමද? 103 ගන්න කියලා කොහෙන්වත් කියලා නැති හින්දා. එහෙමනේ. රයිට්. ඔව්. මෙහෙම වැඩක් කරන්න. හරිද? ඇත්තටම අපිට හොයාගන්න අමාරුයි. හරිද? අපිට ඇත්තටම හොයාගන්න අමාරුයි මේ පටන් ගන්න මොකෙන්ද කියලා හොයාගන්න අමාරුයි. හැබැයි අවුලක් නැහැ. අපි දන්නවා ඉවර වෙන්නේ මොකෙන්ද කියලා. ඍණ එක දාලා තියෙන 101 කියන බ්ලොක් එකේනේ. එහෙනම් ෂුවර් එකටම ෆයිල් එක ඉවර වෙන්නේ 101කින්. 101කින් ෆයිල් එක ඉවරයි. 101ට එන්න කියලා තියෙන්නේ කවුද කියලා බලන්නකො මේ බලන්නකො. 101ට එන්න කියලා තියෙන්නේ 100 කියන බ්ලොක් එකේදී. 100 කියන බ්ලොක් එකට කවුද එන්න කියලා තියෙන්නේ? මේ තියෙන්නේ 100 කියන බ්ලොක් එකට එන්න කියලා තියෙන්නේ 103 වෙනි බ්ලොක් එකේදී. 103 කියන බ්ලොක් එකට කොහෙන්ද එන්න කියන්නේ? කොහෙන්වත් නෑ.
එහෙනම් එතනින් අපිට තේරුම් ගන්න පුළුවන් 103න් තමයි ෆයිල් එක පටන් අරන් තියෙන්නේ කියලා. 103න් කියලා තියෙනවා 100ට යන්න කියලා 100න් කියලා තියෙනවා 101ට යන්න කියලා 101 ඍණ එක තියෙනවා. ඒ කියන්නේ මෙතනින් ෆයිල් එක ඉවරයි. මේ බලන්න බ්ලොක් 3ක තමයි ෆයිල් එක තියෙන්නේ. ඒ හින්දා ෆයිල් එකේ සයිස් එක 4යි 8යි 12යි KB 12යි තමයි. ඒත් එක්කම නාමාවලි තොරතුරු. එහෙම නැත්නම් ගොනුව පටන් ගන්න බ්ලොක් එකේ අංකය අපිට ගන්න පුළුවන් 103යි කියලා. එහෙනම් 103යි 12යි KB තමයි උත්තරේට එන්නේ. එහෙනම් මතක තියාගන්න ඔයාලට පටන් ගන්න කාණ්ඩ අංක එහෙම නැත්නම් නාමාවලි තොරතුරු ගන්න කරන්න තියෙන හොඳම දේ තමයි ඉවර වෙන එකේ ඉඳන් ආපස්සට මේක ලියා ගන්න. එතකොට වැඩේ හරි. ඊට පස්සේ බලන්න බ්ලොක් කීයක data දාලා තියෙනවද කියලා. මෙතන දැන් බ්ලොක් 3ක් කියලා අපිට හම්බුණා. බ්ලොක් 3ක් කියන්නේ ඉතින් KB 4යි. right. සුපිරි. අවුලක්ම නැහැ. ඔය ප්‍රශ්නෙන් පස්සේ ඊට පස්සේ අපිට කරන්න තියෙන හොඳම ප්‍රශ්නේ තමයි අපි කරමු දාලා දෙන්නම් මම ඔයාලට මෙන්න මේක 2022 31 වෙනි අමිත් මට ඒක තියෙනවා කලින් සුපිරි මෙතන පොඩි වෙනසක් වෙන්න ඕනේ මම හිතුවා මේ වෙනස අතර තියලා හරි මේක තමයි ගාන හරිද අර වගේම ගානක් හරිද අර වගේම ගානකින්ද මම ආයි කියන්නෙත් නැහැ හරිද ඔයාලම ගාන බලන්න පොඩි වැරද්දක් තියෙනවා මෙතන පොඩි printing mistake එකක් තියෙනවා මම ඒක හදන අතරේ ඔයාලා ගාන බලන්න මෙතන 202 කියලා ඉන්නවා right දැන් හරි දැන් මේක හදන්න පුළුවන් අවුලම නැහැ පොඩි නාමාවලි තොරතුරු හොයන්න වෙලා යන්නේ ඊට කලින් මට ටග් ගාලා බලලා කියන ෆයිල් එකේ සයිස් එක කීයද කියලා නාමාවලි තොරතුරු හොයන්න පොඩ්ඩක් ගේමක් දෙන්න වෙයි මේ ෆයිල් එකේ සයිස් එක ටග් ගාලා කියන්න පුළුවන් නේ එකක් 4K බිලු ෆයිල් එකේ සයිස් එක කීයද 16යි එහෙනම් හරි එහෙනම් ඔයාලට අනිත් එකත් කියන්න පුළුවන්ද මේ නාමාවලි තොරතුරු 203 හරි අනේ එක උත්තරයක් හම්බුණා මේක අනිත් උත්තර මොනවද තියෙන්නේ අනිත් උත්තර මොනවද තියෙන්නේ හතරම තමයි රයිට් අපි බලමු එහෙනම් රයිට් බලන්න මෙන්න මෙහෙම ඔව් රින එකෙන්නේ පටන් ගන්න නේ රින එකෙන් සෝරි රින එකෙන් තමයි ඉවර වෙන්නේ අපි න ආපස්සට කියලා බලමු රින එක තියෙන්නේ 202 ඒ කියන්නේ 202 න් තමයි මේක ඉවර වෙන්නේ 202ට එන්න කියලා තියෙන්නේ කොහෙන්ද 200 දී තමයි කියලා තියෙන්නේ 200ට එන්න කියලා තියෙන්නේ කොහෙදද 201 දී කියලා තියෙන්නේ 201ට එන්න කියලා තියෙන්නේ කොහෙදද 203 දී 203ට එන්න කියලා තියෙන්නේ කොහෙදද කොහෙවත් නැහැ එහෙනම් ෆයිල් එක පටන් ගන්න 203 203 තමයි ෆයිල් එක පටන් ගන්න හරිද එතකොට මේ 203න් ෆයිල් එක පටන් අරගෙන ඔහොම එකින් එකට 202 වෙනකන් ගිහිල්ලා තියෙනවා හරිද එහෙනම් නාමාවලි තොරතුරු ඇවිල්ලා 203 ෆයිල් එකේ සයිස් එක බලන්නකො මේ 1යි 2යි 3යි 4යි කෑලි 4ක තමයි අපේ ෆයිල් එක ස්ටෝර් වෙලා තියෙන්නේ ඒ හින්දා 4 KB 16යි ෆයිල් එකේ සයිස් එක දැන් එකපාරටම මේක දැක්ක ගමන් හිතෙන්න පුළුවන් හරි ඉතින් මෙතන බ්ලොක්ස් 5ක් දීලා තියෙනවානේ 4 වරක් 5 20යිනේ කියලා හිතලා මෙන්න මේ උත්තරයකට යන්න ඉඩ තියෙනවා හැබැයි මතක තියාගන්න මෙතන දීලා තියෙන්නේ average pi කියන ෆයිල් එකේ කාණ්ඩ ටික විතරක් නෙමෙයි ඒක ගානේ කියලා තියෙනවා මේ එම කොටස මගින් average.py ගොනුවේ කාණ්ඩද දැක්වේ කියන්නේ තව ඒවා තියෙනවා ඒතකොට අපි මෙහෙම ආපස්සට ගිහලා හොයාගන්න ඕනේ හරියටම බ්ලොක්ස් කීයකද අපේ ෆයිල් එක ස්ටෝර් වෙලා තියෙන්නේ කියලා 4යි 4 4 16යි රයිට් සුපිරි දැන් ඔහොමම අපි බලමු ඔල් දාලා දෙන්නම් ඔහොම මම 2020 ස්ට්‍රක්චර්ඩ් එසේ එකේ අපිට පොඩි ගානක් සෙට් වෙනවා අඩුයි ගාන අය නෑ සුපිරි හරි මේ තියෙන්නේ
රයිට් මේක බලලා කියන්න. ඔක බලලා කියන්න. මොකද එන්නේ කියලා. මුලින්ම මට මේ අණුවන්ක එකට කියන්නකෝ මොකක්ද දෙන්නේ කියලා. හොයාගත්ත ගමන් කියන්නකෝ. 301 300ද රයිට්. තව කියන්න. තව මොනවද දෙන්න පුළුවන් කියන්න. ෆයිල් සයිස් එක කොහෙවත් අහලා නැහැ නේ. තව දුරටත් වර්ධනය වෙලා මොකක්ද උනා කියලා කියන්න කමන්නේ. ඊළඟට උත්තරේ කියන්නකෝ. 302ට මොකක් හරි අගයක් කියන්න ඕනේ. එතකොට මෙතන දානවා 302ට මොකක් හරි අගයක් එන්න ඕනේ. එතන දැන් මෙතන ලියන එකම කියන්න කෙලින්ම. කො මේ පාර කේසිනේ කිව්වේ නැහැ. ගොනුවේ අවසන් ඛණ්ඩය 304න් වෙනස් වෙන්න ඕනේ. එතකොට හරි ඒක ලියනනේ ගුණුවේ අවසන් කාණ්ඩයේ ගුණුවේ අවසන් කාණ්ඩේ කාණ්ඩ අංකය වෙනස් විය යුතුයි එහෙමද? හරි මොකක්ද වෙනස කියලා කියන්න. නැත්නම් හරිනේ වෙනස් වෙන්න ඕනේ මොකක්ද වෙන්න ඕනේ කියලා කියන්න. ඒක කියේ ෆැට් ටේබල් එකට 300 වහක් ඇඩ්ඩලා 200කට අගයක් ඇවිල්ලා හරි වෙන්න ඕන එකක් නම් කිව්වා. හැබැයි ඒක නෙමෙයි වැඩේ කියන්නේ වෙන්න ඕනේ. ඒක පොඩි ප්‍රශ්නයකට තියෙන. අවුලක් නෑ. නයිස් ට්‍රයි. අපි බලමු. අනිත් අය තාම මේකට කිව්වෙත් නෑ මට. එතකන් කල්පනි පොඩ කල්පනා කරන්න. ඔයා කිව්ව ඔයා කරන්න ඕන වෙනස මොකක්ද කියලා ඔයාගේ ඔළුවේ තියෙනවා. හැබැයි අපිට 305ක් ඕනේ නෑ නේ. 305ක් ඕනේ නෑ අපිට. ඇයි කියලා පොඩ්ඩක් බලන්න. තුන්සිය හතරට 302 ඇවිල්ලා 302ට රිනේ ගාව නම් හරි නේද ගුරුතෝ? අන්න හරි. ඕක ලස්සනට මෙතන සිංහලෙන් කිව්වනම් වැඩේ ගොඩ. හරි ඉන්න එක බලමු. උත්තරත් එක බලමු. මෙහෙම වැඩේ ඔන්න අහලා තියෙනවා අපෙන් කලින් වගේම දීලා තියෙනවා බ්ලොක් එක සයිස් එක 4KB මේ හැම වෙලේම ඉතින් ඕක 4KB වෙන එකක් නෑ ඉතින් ඈ පොඩ්ඩක් ඒක අවධානයෙන් බලන්න ප්‍රශ්නේ හරියට බලන්න. හරිද? එතකොට මේ අපිට කියනවා මොකද්ද? අපිට කියනවා එම ඩිස්කේ ෆැට් ටේබල් එක දීලා තියෙනවලු කාණ්ඩ 300න් පටන් ගන්න කොටසක තමයිලු දීලා තියෙන්නේ. ඔය ඒක අපිට පේනවා අවුලක් නැහැ. ඒකෙන් maximum.py කියන ගුණයට අදාළ කාණ්ඩද තියෙනවලු. ඒ කියන්නේ අනිත් ඒවාත් ඇති. එහෙම කිව්වන් නැතත් අනිත් ඒවාත් තියෙන්න පුළුවන්. අපි ඒක හොයාගන්න ඕනේ. ගුණෝක අවසන් කාණ්ඩේ රින එක මගින් දැක්වෙනවා කියන එක අපි දන්නවා. අපෙන් අහනවා මෙහෙයුම් පද්ධතියට maximum.py කියන ගුණයට අදාළ කාණ්ඩ සොයා ගැනීමට ඉවහල් වන එම ගුණයට අදාළ අර නාමාවලි තොරතුරෙහි වැදගත් අංකයක් ලියන්නලු. ඉතින් වැදගත් අංකය කියලා කියන්නේ අනිවාර්යයෙන්ම පටන් ගන්න අංකය. කියන්නේ ෆයිල් එක පටන් ගන්න අංකය තමයි වැදගත් අංකය. මොකද එතනින් එහාට අපිට ෆයිල් එක ඉවර වෙනකම්ම කොහෙටද යන්නේ කියලා හොයාගෙන යන්න පුළුවන් නේ. එහෙනම් ওই වැදගත් අංකය කියලා ඉල්ලන්නේ පටන් ගන්න අංකය මොකක්ද කියන එක වැඩේ කියන්නේ. අපි දන්නෙත් නෑ පටන් ගන්න අංකය මොකක්ද කියලා. ඒක අපි හොයාගමු. මොකද අපි දන්නවා ඉවර කරන්නේ මොකෙන්ද කියලා. ෆයිල් එක ඉවරලා තියෙන්නේ 304 වෙනි බ්ලොක් එකෙන්. 304 වෙනි බ්ලොක් එකට එන්න කියලා තියෙන්නේ 303 වෙනි බ්ලොක් එකේදී. 303 වෙනි බ්ලොක් එකට එන්න කියලා තියෙන්නේ 300 කියන බ්ලොක් එකේදී 300ට එන්න කියලා තියෙන්නේ 301ේදී 301ට එන්න කියලා කොහෙවත් කවුරුත් කියලා නැහැ ෆයිල් එක පටන් ගන්න එහෙනම් මෙතනින් වැදගත් අංකය 301 තමයි සුපිරි වැදගත් අංකය 301 ඊළඟ කතන්දරේ පොඩ්ඩක් බලන්න maximum.py කියන ගොනුව තව දුරටත් වර්ධනය වෙලා මොකක්ද තවදුරටත් දැන් සාධාරණයි මේක Python ෆයිල් එකක් අල්ලුනේ Python ෆයිල් එකක් හෝ යම් කිසි මොකක් හරි ෆයිල් එකක් වෙන්න පුළුවන්
ඒ ෆයිල් වල සයිස් එක ඉතින් වැඩි වෙන්න පුළුවන් නේ. දැන් එක්සැම්පල් එකක් විදියට දැන් පොඩ්ඩක් බලන්න මේ ෆයිල් එකේ දැනට සයිස් එක ඇවිල්ලා 4 8 12 16 KB 16ක ෆයිල් එකක් නේ මේක. හරිද? Python ෆයිල් එකනේ. ඉතින් ওই Python ෆයිල් එක හැමදාම එකම විදියට තියෙන්නේ නැහැ. ඔයා තව මොනවා හරි කෝඩ් ටයිප් කරා වෙන්න පුළුවන්. හරිද? තව මොනවා හරි අනම්මනම් කෝඩ් ගොඩක් ටයිප් කරලා මේ ෆයිල් එකේ සයිස් එක වැඩි වුණා වෙන්න පුළුවන්. හරිද? ඉතින් මෙතන කියන්නේ කතන්දරේ ගොනුව තවදුරටත් වර්ධනය වෙලා ඒකේ විශාලත්වයේ KB 20 වුණා කියලා හිතන්නලු. දැන් KB 16යි තිබ්බේ. හරිද? ඒක තව ටිකක් වර්ධනය වෙලා ෆයිල් එක අප්ඩේට් කරලා KB 20ක් වුණාලු. හරිද? එයට අදාළව ෆැට් ටේබල් එකේ කරන්න ඕන වෙනස්කම මොකක්ද කියලා අහනවා. ඉතින් හරි සරලයි. KB 16 ඉඳන් KB 20ට වැඩි වුණා නම් KB 16 ඉඳන් KB 20ට වැඩි වුණා නම් ඔයාට අනිවාර්යයෙන්ම තව බ්ලොක් එකක් ගන්න වෙනවා. හරිද? ඒත් එක්කම අපිට පේනවා move විතරයි හිස්. හරිද? මේ බ්ලොක් එක විතරයි හිස් කියලාත් අපිට පේනවා. එහෙනම් අපිට කියන්න වෙනවනේ මෙන්න මෙහෙම. අපිට කියන්න වෙනවා මෙන්න මෙහෙම. අපිට කියන්න වෙනවා ෆයිල් එක මෙතනින් ඉවර නෑ. නේද? මෙතන රින එක දාලා හරියන්නේ නැහැ. ෆයිල් එක මෙතනින් ඉවර කරන්න බෑ. අපිට තව බ්ලොක් එකක් ඕනේ. හරි තව බ්ලොක් එකක් ඕනේ. එහෙනම් ෆයිල් එක අපිට ඉවර කරන්න වෙන්නේ මෙන්න මෙතනදී. ඒ බ්ලොක් එකත් අපිට ගන්න වෙනවනේ. ඉතින් 300 දෙවෙනි බ්ලොක් එකත් අපිට ගන්න වෙනවා. එතෙන්දී තමයි ෆයිල් එක ඉවර කරන්න වෙන්නේ. ඒත් එක්කම 304 දී කියන්න වෙනවා 302ටත් ගිහිල්ලාම වැඩ ඉවරයක් කරලා දාන්න කියලා. ඕක තමයි ෆැට් ටේබල් එකේ වෙන වෙනස්කම්. හරිද? තිබ්බේ කොහමද? තිබ්බේ මෙහෙමනේ. තිබ්බේ කොහම? හරිද? 304න් ඉවරයි කියලා තිබ්බේ. හැබැයි කරන්න දෙයක් නැහැ. දැන් අපිට 304න් මේක ඉවර කරන්න පුළුවන් කමක් නැහැ. ෆයිල් එක තව ටිකක් ලොකු වෙලා ඊළඟ බ්ලොක් එකක් ගන්න වෙනවා. එහෙනම් 304 දී අපි කියනවා මෙහෙමයි ඉවර නෑ. 302කටත් ඔයා යන්න 302 දී නම් ඉවර කරන්න පුළුවන්. අන්න තව බ්ලොක් එකක් අපි අරගත්තා. ඉතින් අවුලක් නැහැ. KB 20කට වර්ධනය වුණාම ඔය විදිහට තමයි ෆැට් ටේබල් එක වෙනස් වෙන්නේ. එතකොට ඔයා ඕක ලියනකොට ඔයාට ලියන්න පුළුවන් කෙලිම ලියන්න 304 බ්ලොක් එකට අදාළ අන්තර්ගතය කියන්නේ මේක ඇතුලේ අන්තර්ගතයේ 302 ලෙස වෙනස් කරන්න 302ට අදාළ අන්තර්ගතයේ රිනේක ලෙස වෙනස් කරන්න කියලා ඔයාට කියන්න පුළුවන්. උත්තරේ කන්ෆර්ම් කරගන්න මම ඔයාලට කොහොම මාකින් ස්කීම් එකක් පෙන්නන්නම්. මේ තියෙන අර අපි කිව්ව කතන්දරේම තමයි. හරිද? අපි කිව්ව කතන්දරේම තමයි මෙතන ලස්සනට කියලා තියෙනවා. 304හි අන්තර්ගතය 302ට වෙනස් වේ. හරිනේ? 304 කන්ටෙන්ට් එක අන්තර්ගතය 302 කියලා වෙනස් වෙලා තියෙනවා තමයි. 302හි අන්තර්ගතය ඍණ එකට වෙනස් වේ. ඕනේ 302 අන්තර්ගතය ඍණ එකට වෙනස් වේ කියලා දාගත්තා. හරිද? රයිට්. ඔන්න ඔහමයි කතන්දරේ වෙන්නේ. එතකොට අර කල්පනී කලින් කිව්වා වගේ ඔයා 305 කියලා අලුත් එකක් අරගෙන ඒකට ඍණ එක දානවා කියලා කිව්වත් ඒක ඇත්තටම අවුලක් නෑ. මොකද ඉතින් මෙතන පෙන්නලා තියෙන මේ ටික විතර. හැබැයි හොඳම උත්තරේ තමයි මේක ගන්න එක. මොකද මේක හිස් කියලා අපිට පේනවා පැහැදිලිව. 305 වෙනි එක හිස්ද නැද්ද කියනවත් අපි දන්නේ නැහැ. හරිද? හැබැයි ඔයා එක එහෙම ලිව්වත් අවුලක් වෙන එකක් නැහැ. මොකද මේකේ කියලා තියෙනවා මෙන්න මෙහෙම. මොකක් හරි හිස් කාණ්ඩ අංකයක් ඔයා දැම්මොත් ඒක අවුලක්. කියන්නේ හිස් කාණ්ඩ අංකයක් මොකක් හරි ඔයා හිතලා ගත්තොත් ඒක දාන්නත් පුළුවන් කියලා තියෙනවා. හැබැයි ඉතින් හොඳම දේ මේක. ඔයාට හිස් එකක් පේනවා. ඔයා ඒකට ටක් ගාලා අර කැල්ල දාගන්න වැඩේ ඉවරයි. රයිට්. එන්න ඒක තන්දරෙත් හරි. සුපිරි. ඒකත් හරි. දැන් ඊළඟට අපි තව ටිකක් මේක වර්ධනය කරලා තව ටිකක් දියුණු වෙලා තියෙන ගානක් මම ඔයාලට පෙන්නන්න 2023 දී තව ටිකක් මේක දියුණු කරලා ඔයාගෙන් අහනවා පේපරේ අන්තිම ගාන මෙන්න මේ විදියට මේ තියෙන්නේ. මේ පාර ටේබල් එකක් දීලා නැහැ. කතන්දරයක් තමයි කියලා තියෙන්නේ. මෙන්න තියෙනවා කතන්දරේ. මම මුකුත් කියන්නේ නැහැ. ඔයාලට වෙලාව හම්බ වෙනවා. මට මුලින්ම එකට උත්තරේ කියලා හිටියනම් හරි. 90 අංක එකට උත්තරේ කල්පනා කරලා කියලා හිටියනම් හරි. ඒතර මම හැමදාම කියනවා වගේ දැනුත් කියන්න හැබැයි දැන් නම් මම ඒක කියන්න ඕනේ නැහැ. මම හැම වෙලෙම කියනවා ගානක් හදන්න රූප සටහනක් ගහන්න පුළුවන් නම් පුළුවන් තරම් ඒක ගහන්න. එහෙම වුණොත් ගාන හරිම ලේසියෙන් ඔයාලට හදාගන්න පුළුවන් වෙයි. හිතින් හදනවට වඩා හැම වෙලෙම try කරන්න රූප වලට ගන්න. දැන් මෙතන ෆැට් ගානකින්ද ඔයාලට ඉතින් ෆැට් ටේබල් එක මෙතන දීලා නැති එකේ ඔයාට ෆැට් ටේබල් එක හදගන්න පුළුවන් නේ කොටු ටිකක් ගහලා. ඒකයි මම කියන්නේ. එහෙම වුණොත් වැඩේ ලේසි වෙයි. ඕනම ගානක් එහෙමයි. රූප සටහනක් ගන්න පුළුවන් නම් ගන්න.
මට පළවෙනි එකට කියලා හිටියනම් හරියයි මුලින්ම 218ද ගුරුතුන් 218ද අනිත මුත් කියන්නේ කේෂනිත් ඒ පාර සද්ද නැහැ. ඉතින් 218 ඔව් නේද ඉතින් ෆැට් ටේබල් එක පාවිච්චි කරන ඩිස්ක් එක test.py කියන Python ෆයිල් මම දාන්නේ නේ test.py කියන ගොනුව පිළිවෙලින් 218යි 220යි ලු තියෙන්නේ. අඩේ ඉතින් පටන් ගන්න 218න් තමයි. එහෙනම් ගොනුවට අදාළ නාමාවලි තොරතුරු 218 තමයි ඈ. ඒක හරි. වැදගත් අංකය 218. ඒකෙන් තමයි පටන් ගන්නෙ. ඊළඟ කෑල්ල තියෙන්නේ 220 ලු තින්නේ. රයිට්. ඒක හරි. කල්පනා කරලා බලලා මේක කියන්න. ඔය දෙවෙනි ගානට එහෙම මේ උත්තරේ හදාගන්න හරිම ලේසි වෙයි රූප සටහන තිබ්බනම්. එනකට පුළුවන් ඉතින් හිතලා බලලා කියන්න දෙවෙනි එක. 7යි KB ඔක්කොම ටික කියමුනේ. තව එක්සැම්පල් තියෙනවද? 7 6 5 එහෙම. කේසනි කොහමද හැදුවද කොහොමද? 5 6 7 7 6 5 නෙවෙයි. හරි අවුල නැහැ. රයිට් බලමු. එතකොට මේ අපි රූප සටහනක් ගහගත්තොත් එහෙම හරිද? දැන් මෙතන කියනනේ 218 නෑ පොඩ්ඩින්. මේ වැඩක් කරමු. මම දෙවෙනි එක කියන්නම්. දෙවෙනි එක හරි. දෙවෙනි එක හරි. තුන්වෙනි එක හදලා ඉන්න. ඊට පස්සේ මම කියන්න. දෙවෙනි එක හරිය. දෙවෙනි එක උත්තරේ හරි. 5 6 7 ඔය තුනෙන් ඕන එකක් අභ්‍යන්තර කණ්ඩනීකරණයකට හේතු වෙන විශාලත්වය තමයි 3 හදන්නකො 3. දැන් මේ පාර රූපයක පෙන්වන්නලු. කියන්නේ ඉතින් අර බ්ලොක්ස් ටික ඇඳලා තමයි පෙන්වන්නේ. 220ට 219 ඇවිල්ලා 219ට රිනේ කියන. පොඩිනේ. මම එකක් ඇඳන් ඉන්න මුලින්ම. තිබ්බේ කොහොමද? තිබ්බේ 218 219 220 කියලා අපි නිකන් බ්ලොක්ස් ටික ඇඳගත්තොත් මේ විදියට බ්ලොක්ස් ටික ඇඳගත්තොත් ඔක තිබ්බේ කලින් 218 ලු පටන් ගත්තේ නේ 218 ලු ඊට පස්සේ 220 ලු තියෙන. එහෙනම් 218 කියලා තියෙනවා 220ට යන්න කියලා 220 කියලා තියෙන්න ඇති 220 කියලා තියෙන්න ඇති මේක මෙතන ඉවරයි කියලා. කලින්. හරිද? එතකොට කේෂිනවා වත් කියන්නේ ඒකමද වෙන උත්තරයක්ද කොහොමද? 218ට 220 219ට රින 1 220ට 219. කල්පනික කිව්වෙත් ඒකම තමයි නේද? ඔව්. රයිට් බලමු. දැන් මෙතන මේ අපිට පැහැදිලිවම පේනවා 218 දී කියලා තියෙනවා 220 යන්න කියලා. එක ගාන කිව්වා 218 ඉන්න 220 ලු තියෙන කියලා. 220 දී එහෙනම් රින එකනේ ඉතින් කොහොමත්. ඒ කියන්නේ එතන ඉවරයි කියලා. එතකොට මෙතන ෆයිල් එකේ සයිස් එක තිබුණේ 8 KB. ඇත්තටම 8 KB කිව්වට අපි දන්නේ නැහැ 8 KB මද කියලා. අර කිව්වත් වගේ 7ක් වෙන්න පුළුවන්, 6ක් වෙන්න පුළුවන්, 5ක් වෙන්න පුළුවන්, 4ක් වෙන්න නම් බෑ. මොකද 4යි නම් ගන්න එක බ්ලොක් එකයි. බ්ලොක් දෙකක් අරන් තියෙනවා කියලා කියන්නේ 4ට වැඩි. එහෙනම් මෙන්න ඇවිල්ලා අභ්‍යන්තර කණ්ඩනීකරණයට ඇතුලෙන් ඉඩ ඉතුරු වෙන්න පුළුවන් හේතු වෙන ෆයිල් සයිස් 3. ඒතර ඔයාලා මේ කිව්ව එක හරි. KB 5 වෙන්න පුළුවන්, KB 6 වෙන්න පුළුවන්, KB 7 වෙන්න පුළුවන්. හරිද? පස්සේ කියනවා 219 කාණ්ඩයද මේකට එකතු කරාලු. ඒ කියන්නේ ෆයිල් එක අනිවාර්යයෙන්ම අප්ඩේට් වෙලා. හරිද? අපරාධ ඔක හරිනම් කියන්න තිබ්බේ මේ සයිස් එක තව KB 4කින් වැඩි වුණා වගේ කියන්න ඉඩ තිබුණා. එහෙම කිව්වොත් ඉතින් ඒකත් ඔයාලට ඒතර තේරෙනවනේ KB 4කින් තව වැඩි වුණා කියන්නේ තව බ්ලොක් එකක් ගන්න කියන එක. ඒත් එක්කම ඔයාට ඔයා රූප සටහන ගහලා තිබ්බනම් ඔයාට පේනවා 219 හිස් කියලා. ඔයාට මොකක් හරි ඒතර කරගන්න තිබ්බා. කොහොම හරි ප්‍රශ්නේ ලේසි. ප්‍රශ්නේ කියලා තියෙන්නේ 219 කාණ්ඩෙද ගත්ත කියලා හිතන්නලු. එහෙම කරාට පස්සේ ෆැට් ටේබල් එක කොහොමද අප්ඩේට් වෙන්නේ කියලා අහනවා. ඉතින් 219ක් ගන්නවා නම් 220 දී ඉවරයි කියලා කියන්න වෙන්නේ නැහැ. 219 දී තමයි ඉවරයි කියලා කියන්න වෙන්නේ. 220 දී කියන්න වෙනවා අපිට 219ටත් යන්න කියලා. උත්තරේ හරි. සුපිරි. ඔන්න ෆැට් ටේබල්ස් ෆැට් ගණන් ටික හොඳටම තේරෙනවා. ඉතින් ඔය විදියට එක පිළිවෙලකට එක ස්ට්‍රක්චර් එකකට ගණන් ටික අහගෙන ගිහිල්ලා හරිද? පොඩින මම ඔයාලට එක. හරිද? ඔය විදියට ලස්සනට ගණන් ටික අහගෙන ගිහිල්ලා ඒක පාටම එනවා ගිය අවුරුද්දේ පේපර් එකට 2025. හරිද? එනම වෙනස් විදියට තමයි ඒතර ගාන අහලා තිබෙන්නේ. මේ තියෙන්නේ 2025 ඔයාලා හදපු ගාන. හරිද?
එතකොට කෙලින්ම බලන්න කතන්දරේ මේ හැම වෙලේම ඩිස්ක් එක කියලා තිබ්බ එක දැන් කෙලින්ම මේ මාරු වෙලා තියෙනවා USB එකට. මම කියන්නේ පෙන් එක උනත් ඔක වෙන්න පුළුවන් කියලා. පෙන් එක උනත් ඉතින් ওই කතන්දරේ ওই විදිහට වෙන්න පුළුවන්. anyway ඔයාලා මේක හදන්න ඇති. හදලා මට උත්තර එව්වා. සමහර විට දැන් ඔයාලගේ උත්තර වෙනස් වෙන්න පුළුවන් මම කතන්දරේ කියලා දුන්නට පස්සේ. මුලින්ම මට මෙතන කොටු දෙකට එන දෙක බලලා කියන්නකෝ. දැන් ඔයාලගේ උත්තර වෙනස් වෙන්න ඉඩ තියෙනවනේ. දැන් බලලා කියන්නකෝ. එකසිය හතරයි 102. right අපිට හම්බුණා. තව එහෙම තියෙනවා නම් බලලා මට කියන්න 104 කියලා හම්බුණා. තව කේසිනේ කිව්වේ ඔය අතර කේසිනේ යට එකටත් උත්තරයක් හදාගන්න දැන් 104යි 103යි. 104 103 ප්‍රථම වතාවට වෙනස් උත්තරයක් හම්බුණා. අපි බලමු. නිත්‍ය chat එකේ දාලාද chat එකේ දැම්මත් මට දාලා කියන්න 101. පොඩි නෑ 104යි 101යි කියලා කියන්නේ. ඔව්. බලමු. ඒත් වෙනස් නේ කතරේ වෙනසක් තියෙනවා. අපි බලමු. මොකද්ද ටසිනියට දාලා තියෙන්නේ කලින් ගානකද? ටසිනියට දාලා තිබ්බේ. ඒ chat එකේ දැම්මට දන්නේ නෑ මම. 302 එක රිනේ කරේ ඔය තිබ්බ 302ක්ද දන්නේ නෑ. කවන්නේ. හරි ඒක ඒක කලින් ගානටත් කලින් එක රයිට්. හරි ටසිනිට පුළුවන් මේ අන්මියුට් කරන්න. හරි කොහමරි මේ අපි බලමු. දැන් මෙතන මොකද්ද USB එක බ්ලොක් එක 4K බිලු හරිද? බ්ලොක් එක 4K බිලු එක්තරා අවස්ථාවකදී එහි ෆැට් ටේබල් එක තියෙනවලු එම පෙන්වා ඇති කොටසෙන් ගොනු දෙකක සම්පූර්ණ කාණ්ඩ තියෙනවලු. හරිද? වෙන්න ඇති අපිට රිනේ එකේ ඒවා දෙකක් පේනවනේ. ඉතින් ෆයිල් දෙකක් පෙන්වන්න විදිහට දාලා තියෙනවා. ඉතින් හොඳයි බලමු. මේක අපි දන්නවා ගොනුවක අවසන් කාණ්ඩේ රින එක මගින් දැක්වේ කියන අපි දන්නවා. ගොනුවක නාමාවලි තොරතුරුෙහි ගොනුවේ පළමු කාණ්ඩයේ කාණ්ඩාංකය දැක්වේලු. ඒකත් අපි දන්න දෙයක්. ඉහත දක්වා ඇති ෆැට් කොටසින් විස්තර කරන ගොනු දෙකෙහි නාමාවලි තොරතුරු වල අංක ඉල්ලනවා. ඉතින් අපි බලමු. මේකෙන් පටන් ගමුද? හරි. මොකද්ද ගොනුවක්? 102කින් තමයි ඉවර වෙන්නේ. හරිද? 102කින් ඉවර වෙන්නේ. ඒකට එන්න කියලා තියෙන්නේ 100 දී. හරි. 100ට එන්න කියලා තියෙන්නේ 104 දී. හරි. 104ට එන්න කියලා කවුරුත් කියලා නෑ කියන්නේ. ඔන්න එක ෆයිල් එකක් පටන් ගන්න 104න්. ඔන්න එක ෆයිල් එක නාමාවලි තොරතුරු නම් 104. ඔහොමම අපි බලමු ඊළඟ ෆයිල් එකට මොකද වෙන්නේ කියලා. ඊළඟ ෆයිල් එක මෙයා ඉවර වෙන්නේ 106න්. 106ට එන්න කියලා තියෙන්නේ 105න්. 105ට එන්න කියලා තියෙන්නේ 103න්. 103ට එන්න කියලා තියෙන්නේ 101න්. 101ට එන්න කියලා කවුරුත් නෑ. එහෙනම් මේ ෆයිල් එක පටන් ගන්න 101. හරි. එතකොට කේෂනි මේක දැක්කේ නැද්ද? නෑනේ. 103 නේද? ඔය 103 කිව්වේ මම හිතන්නේ නේ. 2. 102 කොහෙන්ද වට ආවේ? දන්නේ. අම්මලු. දැන් තේරුණාද කොහමද? ඔව්. ෂුවර්ද? ඔව් ගුරුතුමා. හරි එන කමන්නේ. එතකොට ඒකට මෙහෙම පැත්තක පිළිවෙලට ලියන් යන්න. එතකොට පැටලෙන්නේ නැහැ. හරිද? පැත්තක පිළිවෙලට ලියන් යන්න මේ ගන්න පුළුවන්. හරිද? 102. හරි නිකන් බලද්දි පැටලෙන්න නැති අවුලක් නැහැ. ලොකුට හිතන්න බෑ. රයිට්. ඒ කතන්දරේ හරි. ඊට පස්සේ ප්‍රශ්නේ තමයි මරුම ප්‍රශ්නේ. ඒ ප්‍රශ්නෙට උත්තර දෙන්න පුළුවන් විදිහේ දැනුමක් දැන් ඔයාලට තියෙනවා. හරිද?
අපි මුලින්ම කතා කරමු මට ඔයාලගේ උත්තර කියන්න කුඩා කාණ්ඩ විශාල මෙතන කියනවා ගොනු විභජන කාණ්ඩ විශාලත්වය කියන්නේ අර බ්ලොක් එක සයිස් එක 4KB සැලකිල්ලෙන් තෝරාගත යුතුයලු ඔයා 4KB වෙනුවට කුඩා කාණ්ඩ විශාලත්වයක් හරි එහෙම නැත්නම් විශාල කාණ්ඩ විශාලත්වයක් හරි තෝරගත්තොත් ඇති වෙන අවාසියක් බැගින් ලියාගෙන යන්නලු. ඉතින් 4KB වෙනුවට ඊට වඩා අඩු කාණ්ඩ විශාලත්වයක් තෝරගත්තොත් වෙන අවාසියක් කියන්න පුළුවන්. බාහිර ඛණ්ඩනය කරනවා. සරලවම උත්තරේ බාහිර ඛණ්ඩනය කරන කියලා කියන්න පුළුවන්. හරියටම හරි. විශාල කාණ්ඩ විශාලත්වයක් ගත්තොත් අභ්‍යන්තර. ඔව් සරලවම ලියන්න පුළුවන්. අභ්‍යන්තර ඛණ්ඩනය කරන්නේ කියලා. හරිද? එතකොට ඒක අපි ඊට වඩා උත්තර තියෙනවා. ඉතින් ඒක අපි පොඩ්ඩක් අපි මම ඔයාලා දන්නවා පොඩ්ඩක් පැහැදිලි කරොත් මෙන්න මෙහෙම. මම ගන්නවා උකට Excel sheet එකක්. හරිද? ඒතර normal size එක 4KB නේ. normal size. ඒ කියන්නේ අපි බලපු හැම ප්‍රශ්නයකදීම වගේ අපිට set උනේ 4KB. හරිද? 4KB set උනේ. ඒතර ඔයා හිතා ගන්නකො මෙහෙම මේ 4KB කියලා හිතා ගන්නකො. මේ 4KB කියලා හිතා ගන්න. හරිද? මේ ඇවිල්ලා 4KB right. එතකොට අපි මේ වැඩක් කරමු. දකින්නේ. ඔයා හිතන්නකෝ ඔය තියෙන්නේ 4KB කියලා. 4KB වලින් තමයි මෙතන මේ දාලා තියෙන්නේ මං. හරිද? හරිද? ඔහොමම අපි ගමු 2KB තියෙන එකක්. හරිද? මෙන්න මේක. හරිද? 2KB නේ ඔය. 2KB නේ. දැන් මේක 4KB නම් ඉතින් මේ 2KB සීන් එකනේ මෙතන තියෙන්නේ. මම මෙතන ගන්නවා කෙලින්ම 8KB. හරිද? 8KB ගන්නවා. මෙන්න මේ විදිහට. හරිද? 8KB ගන්නවා. දැන් ඔයා හිතන්නකෝ මෙහෙම. මේක 4KB මේක 2KB මේක 2KB කියලා ඔයාලට දැක්කම පේනවනේ. KB දෙකෙන් දෙකට කෑලි තියෙන්නේ. මේකේ කෙලින්ම KB 8න් 8ට කෑලි තියෙන්නේ. හරිද? එතකොට මේ අර කිව්ව දේ තමයි මම කරලා තියෙන්නේ. කියන්නේ මේ ඇවිල්ලා කුඩා කාණ්ඩ විශාලත්වයක් අපි අරගෙන කුඩා කරලා තිනවා. මේක විශාල කාණ්ඩ විශාලත්වයක්. හරිද? එතකොට අපි හොඳටම දන්නවා දැන් මෙතන ඇවිල්ලා මේ ෆයිල් ස්ටෝර් වෙනකොට හරිද? ෆයිල් ස්ටෝර් වෙනකොට අපි හිතමු ෆයිල් එකේ සයිස් එක KB 3යි කියලා හිතන්නකෝ. හරිද? ෆයිල් එකේ සයිස් එක KB නැත්නම් අපි ගමු 6ක් ෆයිල් එකේ සයිස් එක KB 6ක් කියලා හිතා ගන්නකෝ. එතකොට මේකේ ෆිල් කරනකොට 6ක් හින්දා ඔන්න 4යි ඔන්න දැන් 6යි. 4කුයි ඊළඟ එකේ කෑල්ලකුයි ගත්තා. අවුලක් නැහැ. ෂේ. හරිද? ඔයා යට එක්සාම්පල් එකේ කියන්නේ KB දෙකක විශාලත්වයක් තියෙන මේ වගේ කාණ්ඩ එහෙම නැත්නම් බ්ලොක්ස් තියෙන එකක ඕක ස්ටෝර් කරන්න යනකොට බලන්න චූටි කාණ්ඩ ගොඩක් තියෙන හින්දා සමහර විට වෙන ෆයිලුත් ඇවිල්ලා තිබ්බොත් ඔයාගේ ෆයිල් එක මේ විදියට කෑලි වලට කැඩිලා තැන් වලට යන්න පුළුවන්. අන්න බාහිර ඛණ්ඩනීකරණය වෙන්න පුළුවන්. මොකද බ්ලොක් එකේ සයිස් එක පොඩි. එතකොට සමහර විට අර මේ ෆයිල් තැනින් තැන ඇවිල්ලා ස්ටෝර් වෙලා තිබ්බොත් ඔයාලට බාහිර ඛණ්ඩනීකරණයක් වෙන්න ඉඩ තියෙනවා. හැබැයි බලන්න බ්ලොක් එකේ සයිස් එක ලොකු කරොත් KB 6ක් දාන්න යන්නේ තනි බ්ලොක් එකක්. හරිද? KB 6ක් දාන්න තනි බ්ලොක් එකක් යනවා. වැඩේ කියන්නේ මේ ඉඩ අපරාදේ. මොකද මම කිව්වා වෙන ෆයිල් වලට ඇවිල්ලා එහෙම ඕක අස්සේ රින් ගන්න බෑ. ඒතර අනවශ්‍ය විදියට ඇතුලෙන් ඉඩ ගොඩක් ඉතුරු වෙයි ඔයා බ්ලොක් සයිස් එක වැඩි කරොත්. නැත්නම් අභ්‍යන්තර ඛණ්ඩනීකරණයක් වෙයි. අභ්‍යන්තර ඛණ්ඩනීකරණය. හරිද? ඉතින් අර අපි කිව්ව දේවල් ටික ඔයාට ලස්සනට උත්තරවල මෙන්න මේ විදිහට ලියන්න පුළුවන්. ඔයාලා කිව්ව උත්තරේ හරියටම හරි. ඔයාට සරලවම එහෙම උත්තරේ ලියලා නිකන් ඉන්නත් පුළුවන්. නැත්නම් කෙනෙක්ට ඉතින් මේ උත්තර ටික ලියන්න පුළුවන්. 2025 මාකින් එක. 2025 මාකින්. අමිති මොන බලන්න. පළවෙනි එක. ස්මෝල් බ්ලොක් සයිස් එකක් නම්. හරිද? බ්ලොක් සයිස් එක පොඩි නම් මේ තියෙන්නේ. ඛණ්ඩනීකරණය වැඩි. විශාල විභජන වගුවක් හැදෙනවලු. ඇත්ත නේද? දැන් පොඩි බ්ලොක්ස් තියෙනකොට මේ බ්ලොක් එකේ මේ බ්ලොක් එකට මේ බ්ලොක් එකේ මේ බ්ලොක් එකට කියලා ආය කියනකොට විශාල ෆැට් ටේබල් එකක් හැදෙනවා. ඒතර ඒ කතන්දරෙත් හරි. විශාල ගොනුවක දත්ත මාධ්‍ය පුරා විසිරලා තියෙනවලු. මාධ්‍ය කියලා කියන්නේ මීඩියම් එක. ඒ කියන්නේ එක්ක පෙන් එක එක්කොට හાર્ඩ් ඩිස්ක් එක. විශාල ගොනුවක් නම් ඇත්තට මේක පුරාවටම විහිදලා යයි. බ්ලොක් සයිස් එක පොඩි හින්දා. ඒකත් හරි.
මන්දගාමී ක්‍රියාකාරීත්වය. ඒකත් හරිනේ. ඇයි මේක ස්ලෝ වෙන්නේ මොකද? දැන් අරම තැනින් තැනට ගිහිල්ලා ස්ටෝ වෙලා තිනකොට මං අර කිව්වා වගේ හાર્ඩ් ඩිස්ක් එකේ එහෙම හෙඩ් එක එහෙම තැනින් තැනට යන්න ඕනේ මේ ෆයිල් එක රීඩ් කරන්න. හරිද? එක එක තැන් වලට යන්න ඕනේ. ඒතකොට මේක ස්ලෝ වෙනවා. හරිද? මේ තියෙන්නේ දත්ත කියවන ලියන අර හෙඩ් එකට ඉසට විසිරී ඇති කොටස් සෙවීමට වැඩි වාර ගණනක් චලනය වීමට සිදුවීම. ආය ආය අර එහෙට මෙහෙට යන්න වෙනවා. ඒතර අපි කිව්ව කතන්දර ටිකම තමයි ඉතින්. හරිද? ඔය වගේ ඕන තරම් ලියන්න පුළුවන්. ඊට පස්සේ large block size එකක් ගත්තොත් අර ඔයාලා කිව්වා වගේ මේ තියෙන්නේ. කෙලිම දාන්න පුළුවන් මේ කුඩා ගුණ භාවිතා කරන්නේ නම් ඒ කියන්නේ large block size එකක් තියෙන එකට අපි පොඩි ෆයිල් දානකොට මොකද වෙන්නේ? තැටියේ ඉඩ අපතේ යනවා. අර ඇතුලෙන් ඉතුරු වෙනවනේ මෙතින්. අභ්‍යන්තර ඛණ්ඩනීකරණය වෙනවා කියලා කියන්න පුළුවන්. කුඩා ගුණ සඳහා මන්දගාමී ක්‍රියාකාරීත්වය කුඩා ගුණයක් කියවීමට සම්පූර්ණ කාණ්ඩයක්ම සැකසිය යුතු වේ. ඔව් දැන් පොඩි ෆයිල් එකක් වුණත් කියවන්න ඔයා මේ ෆුල් ලොකු බ්ලොක් එකක්ම ගන්න ඕනේ කියන එක තමයි එතනින් කියන්නේ නැත්තනේ. ඉතින් එහෙම අවාසියක් තියෙනවා. ඔයා ලොකු බ්ලොක් සයිස් එකක් ගත්තත් ගොඩක් පොඩි බ්ලොක් සයිස් එකක් ගත්තත් අවාසියක් තියෙන හින්දා සාමාන්‍යයෙන් අපි 4KB තමයි බ්ලොක් සයිස් එකකට ගන්නේ. හරිද? ඕක තමයි කතන්දරේ. එතකොට ඔය කතන්දරේ වුණත් හරිද? මට ඔයාලට ප්‍රැක්ටිකලි පෙන්වන්න පුළුවන්. මෙහෙම දැන් මම මේ මගේ හાર્ඩ් ඩිස්ක් එකක් මම මේ වෙනම ප්ලග් කරලා තියෙන්නේ කම්පියුටර් එකට. ඕක ෆෝමැට් කරන්න යනකොට ෆෝමැට් කරනවා කියලා කියන්නේ මේක සම්පූර්ණයෙන්ම අර මේ ඩිස්ක් එකේ තියෙන data ටික අයින් කරලා දාලා සම්පූර්ණයෙන්ම delete කරන එකනේ. ෆෝමැට් කරන්න යනකොට ඔයාලට පේනවද? allocation unit size file allocation table allocation unit size එක මට තෝරන්න තියෙනවා කැමති ගාන. එතකොට එයාලා default මට තෝරලා දීලා තියෙන්නේ bytes 4096 byte 4096 කියන්නේ ඉතින් අර 4KB තමයි. KB 4 හැබැයි බලන්න මට කැමති එකක් තෝරගන්න පුළුවන්. හරිද? මට block size එක අඩු කරගන්නත් පුළුවන්. මට block size එක වැඩියෙන් දාගන්නත් පුළුවන්. හැබැයි 4096 තමයි recommend කරන ගාන. හරිද? එහෙනම් ඒ විදියට සම්පූර්ණයෙන්ම fat වලට අදාළ තියරි ටික සහ පාස් පේපර්ස් ගණන් ටික ඉවර වෙනවා. අන්තිම නිකම් ප්‍රැක්ටිස් එක විදියට මම ඔයාලට ගානක් දෙනවා. ඒක ඇවිල්ලා මේ 2025 ගාන විදියටම 2025 ගාන විදියටම බලලා 2027 මේ පාර මේ ඔය ඉමන්දිලට එහෙම සෙකන්ඩ් ටර්ම් පේපර් එකට දුන්න ප්‍රශ්නයක්. හරිද? පොඩි ප්‍රශ්නයක්. ඉතින් ඒ ප්‍රශ්නේ තමයි දැන් මේ දාලා තියෙන්නේ මේ විදියට මම ඔය ප්‍රශ්නේ අර 2025 එක වගේමයි. හරිද? 2025 එක වගේමයි. හින්දා ඔයාලා ටග් ගාලා හදලා දායි. ඕක හදලා දැම්මම ඉතින් වැඩේ එතනින් ඉවරයි. ෆැට් ගණන් වල ඒතොර ආය අදාළම නැහැ. yes. එදින් right මේක තමයි ගන්න. මෙතන පොඩි වෙනසක් කරලා තියෙනවා. හරිද? අර ගාන මේ පොඩි වෙනසක් තියෙනවා. ඒ හින්දා කල්පනා කරලා බලලා එතන කියන්නු මෙතන තියෙනවා ගන්න. ඒනවත් දන්නේ නැහැ මේ පොඩි වැඩිද? ඔන්න දැන් හරි පොඩි නේ. right දැන් හරි. ගන්න. දැන් හරි. අන්තිම පාර. හරි දැන් හරි. එකසිය හතරයි 101යි
12යි 16. අකෝ අනිත කියන්නේ කිතිනි ඒකමද කොහොමද තම හදනවද ඒකම ඒකම තමයි රයිට් බලමු බලමු හරි normal USB drive එකක් අවුලක් නැහැ 4KB ම තමයි 4KB ම තමයි හරි ඒකෙනුත් ෆයිල් දෙකක් තියෙනවලු අපෙන් අහනවා ඉතින් කලින් විදිහට මේ මම ගාන කියවන්නේ ඔයාලා දන්නවනේ කලින් විදිහටම අහනවා මේවා මොනවද නාමාවලි තොරතුරු ඩිරෙක්ට් එන්ට්‍රීස් ටික අහනවා අපි හොයාගමු ඉතින් ෂේප් එකේ එකක් මේක නේ 106න් ඉවර වෙන්නේ 106ට එන්න කියලා තියෙන්නේ 105 දී 105ට එන්න කියලා තියෙන්නේ 103 දී 103ට එන්න කියලා තියෙන්නේ 101 දී 101ට එන්න කියලා කවුරුත් නෑ එහෙනම් මේක පටන් ගන්න එක ෆයිල් එකක් පටන් ගන්න 101න් එක ෆයිල් එකක් පටන් ගන්න 101න් පල්ලෙහෙන් අහලා තියෙනව නේද මේ අදාළ ෆයිල් එකේ සයිස් එකක් එහෙනම් ඒකත් අපි එකවර ඉවර කරලා දාමු 101න් පටන් ගන්න ෆයිල් එකේ සයිස් එක 4යි 8යි 12යි 16යි KB 16යි මේක KB 16යි ඊට පස්සේ අනිත් ෆයිල් එක අපි බලමු හරිද අනිත් ෆයිල් එක බලමු අනිත් ෆයිල් එක ගත්තම මෙතනින් පටන් ගන්න බලමු 102න් තමයි ඉවර වෙන්නේ 102ට එන්න කියලා කිව්වේ 100 දී 100ට එන්න කියලා තියෙන්නේ 104 දී 104ට එන්න කියලා තියෙන්නේ කවුරුත් නැහැ එහෙනම් එක ෆයිල් අනිත් ෆයිල් එක ඇවිල්ලා 104 තමයි ඒකේ නාමාවලි තොරතුර ඒකේ සයිස් එක 4යි 8යි 12යි KB 12යි ඒ උත්තරේ නේද ඔයාලා කිව්වේ හරියටම හරි ඒ උත්තරේ නේ කිව්වේ ඕනේ ඔය 104 101යි 12 16 නේද 12 16 නේද කිව්වේ ඕකේ ඕනේ 12 16 ඔව් හරි සුපිරි රයිට් ෆයිනල් හරිද ෆයිනල් එක හරිද අන්තිම එක ෂුවර් එකටම අන්තිම එක ඒ තමයි එයාලගේම එසේ එකේ දාලා තිබ්බ එක අර වගේම එකක්ම තමයි හරිද අර වගේම තමයි මෙතනින් වැඩේ ඇත්තටම ඉවරයි හරිද මෙතන ඇත්තටම ඉවරයි මෙතින් B කොටස අර අපි බැලුවා වගේ ගන්න තමයි මෙතනින් කතන්දරය ඉවරයි බලන්න දෙසිය විස්ස ඔය කියන මේ පලනි නේ රයිට් 220ලු ඕකේ ඊට පස්සේ ඉතුරු ඒවත් මම කියන් යන්න අදන් යන්න 2 6යි KB අහහ 3 5යි KB හ්ම් 4 223ට 221 ඇවිල්ලා 221ට රිනේ කියන රයිට් බලමු ලොකේෂන් ඒ ටිකම අයියෝ නිකන් දුකෙන් වගේ කියන්නේ ඒ ටිකමයි ඇත්තටම ඔයාලා නැනේ නෑ නෑ ඔව් ඒ ටිකම තමයි ඉන්නේ පැට මේ 2KB අවධානය ඉන්න එක කාණ්ඩ ස්වාගැනීමට ඉවහල් වන වැදගත් එකක් ඉතින් මොකක්ද කියලා අහනවා. ඉතින් පිළිවෙලට කියලා කිව්වනේ පිළිවෙලින් 220න් යන්නේ කියලා. එහෙනම් 220න් තමයි පටන් ගන්නෙ. 220 තමයි වැදගත් එක. එහෙම නැත්නම් නාමාවලි තොරතුර ෆයිල් එකේ සයිස් එක කීයද කියලා අහනවා. ඉතින් කෑලි 3ක නම් තියෙන්නේ. එක කෑල්ල 2KB නම් KB 6 තමයි. ඒක හරි. KB 6යි.
අභ්‍යන්තර කණ්ඩනීකරණයකට හේතු විය හැකි ගුණ විශාලත්වයක් අහනවා. ඉතින් ඒකත් අපිට ගන්න පුළුවන් නේ. දැන් අපි ඇත්තටම මේක ඇන්දොත් එහෙම 220යි අපි අදිනකොට පිළිවෙලට අදින්නේ 220යි 223යි 222යි නේ. කියන්නේ 220න් පටන් අරගෙන ඔයා අදිනකොට 221ක් දාන්න. දැන් ටේබල් එක එහෙමනේ තියෙන්නේ. 222 223 ටේබල් එක පිළිවෙලට තියෙනවනේ. ෆයිල් එක තැන් තැන් වලට ගියාට. හරිද? ෆයිල් එක තැන් තැන් වලට ගියාට ටේබල් එක පිළිවෙලට තියෙනවා. ඒතකොට 220 221 222 223 පටන් ගන්නවා කිව්වේ 220 න්නේ. ඊට පස්සේ පිළිවෙලින් 223ට ගියාලුනේ. එහෙනම් 220 දී කියලා තියෙනවා 223ට යන්න කියලා. හරිද? 223 දී කියලා තියෙනවා 222ට යන්න කියලා. 223 දී කියලා තියෙනවා 222ට යන්න කියලා. 222කින් ෆයිල් එක ඉවර හින්දා රින එක දාලා තියෙනවා. හරිද? එතකොට ඉතින් ඔව් අපිට පේනවා බ්ලොක් 3ක් ෆිල් වෙලා තියෙනවා. හින්දා සයිස් එක KB 6යි. ඩිස්ක් එකමකින් වෙන් කර ඇති ධාරිතාවය KB 6යි. හැබැයි අභ්‍යන්තර කණ්ඩනීකරණයට හේතු වෙන්න හැකි විශාලත්වයක් අහනවා. අර ඔයාලා කිව්වා වගේ මේක නම් එක උත්තරය තියෙන්නේ KB 5 විතරක් තමයි. ඔව් KB 5 තමයි. මොකද KB 6ම නම් ඇතුලෙන් ඉඩ ඉතුරු වෙලා නැහැ. 2 4 6 කියලා ෆුල් ඔක්කොම ෆිල් වෙලා තියෙන්නේ. එහෙනම් KB 6 දී අභ්‍යන්තර කණ්ඩනීකරණයක් නැහැ. KB 5ක් වුණොත් එහෙම අන්තිම බ්ලොක් එකේ භාගය නේද ෆිල් වෙලා තියෙන්නේ. මෙතන KB 2යි මෙතන KB 2යි මෙතන KB 1යි KB 5ක් හැදෙනවනේ. අන්න අභ්‍යන්තර කණ්ඩනීකරණයක් වෙලා. හරිද? හැබැයි කීයටවත් KB 4 වෙන්න බෑ. මොකද KB 4යි නම් බ්ලොක් දෙකක් අරගෙන පාඩු ඉන්නවනේ. තව බ්ලොක් එකක් ගන්න යන්නේ නැහැ. එහෙනම් එතෙන් එන උත්තරේ KB 5. ඒකත් හරියටම හරි. ඒකත් හරියටම හරි. ඊට පස්සේ කියනවා මේ myself docs කියන ඒ ડોකියුමන්ට් එක අප්ඩේට් වෙලා එහෙ දත්ත ගබඩා කරලා තියාගන්න 221ක් ගත්තලු. 221 ගත්තනම් ෆැට් ටේබල් එක අප්ඩේට් වෙන විදිහ ඇඳලා පෙන්නන්නලු. එහෙනම් 221ක් ගත්තනම් 221ක් ගත්තනම් 222 දී අපිට ෆයිල් එක ඉවර කරන්න වෙන්නේ නැහැ. 221 දී තමයි කියන්න වෙන්නේ ෆයිල් එක ඉවරයි කියලා. 222 දී අපිට කියන්න වෙනවා 221ටත් යන්න කියලා. මේක තමයි අප්ඩේට් වුණ ෆැට් ටේබල් එක. එහෙනම් ඔය ගණන් ටික හදාගත්ත කියලා කියන්නේ ඔයාලා ෆැට් සම්බන්ධයෙන් සියලුම තියරි ටික සහ ගණන් ටික පුළුවන් කියන එක. දැන් ඔයාලට කරන්න තියෙන්නේ මොකද්ද? අලුතෙන් ගණන් හොය හදන එකද නැහැ. ඔය තියෙන ගණන් ටිකම සතියකට සැරයක් හරි පොඩ්ඩක් බලලා මතක් කරගත්තා නම් එක්සෑම් එකට යනකම් ඇති. හොඳටම ඇති. සතියකට සැරයක්. තව සති දෙක තුනයි. සතියකට සැරයක් මේ ඔය ගානක් දෙකක් බලලා තනියම හදලා බලලා මට මේක මතකයි නේද කියලා කන්ෆර්ම් කරගත්තා නම් හොඳටම ඇති. රයිට් එහෙනම් මොනවයි ප්‍රශ්න තියෙනවද? ෆැට් ඔච්චරයි. ෆැට් වල කතන්දරේ ඔච්චරයි. ෆැට් එතනින් ඉවරයි. ප්‍රශ්න තියෙනවද? තියෙනවා නම් අහන්න. මං ෆැට් සම්බන්ධයෙන් ප්‍රශ්න තියෙනවා නම් අහන්න. අනිත් ඔයාලගේ අර බෑකියු සෙට් එක මම පින් කරගත්තා. ඒ ටික අපි වෙනම ආයෙ කතා කරගෙන යන්න. ෆැට් සම්බන්ධයෙන් මොන හරි ප්‍රශ්න තියෙනවද? එහෙම නැත්නම් වෙන මොකක් හරි ඔයාලා සෙට් වුණ වෙන හදාගන්න බැරි ප්‍රශ්නයක් එක්ක මොන හරි තියෙනවා නම් දැන් තමයි වෙලා. නැද්ද? නෑ ගුරුතු. නෑනේ. රයිට්. හරි. මොකක් හරි ප්‍රශ්නයක් හම්බුනොත් හරි යන්නේ පස්සේ හරි එහෙම නම් එහෙම අහන්න. රයිට් එහෙනම් මීටින් එක මෙතනින් ඉවරයි. මම රෙකෝඩින් එක දාන්න. එහෙනම් හැමෝටම good night. පාඩම් කරන්න. පැටි කරගෙන.